හරි. ටියුට් එකේ මෙන්න මේ ප්‍රශ්න ටික කරන්න ගමු. හරි. දැන් මම එතන ගෙන්නම් ඊයේ දීපු ගාන කරලාද බලන්න. බැලුවානේ. දැන් ඊයේ ගාන කරාද? හරි. අරයාගේ බැලුවද මම? හරි. හරි. මල්ලි කරනවා තමයි. ඊයේ ගාන හරිවා. ඊයේ ගාන නෑ කරලා නෑ. අතල් කොහොමද? නෑ අතල්. ඉතින් නෑ. දැන් කරේ අතල් බාගෙන කරලා අත ගත්ත. අතල් මේ කිව්වලා සෙල්ලම් කරන්නේ නා. කො? හරි හොඳයි. ඒ කොළවල කරන්නේ. පොතේ වුණාද? හරි. හරි. කරලානේ. හොඳයි. හරි. 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 අතල මුන් යකෝ කෙල්ල වැඩ කරනවා කොල්ල දවා කරන්නේ නැද්ද? හරි. හරි. උත්තර බලමු අපි. මේකේ හරි. ඉස්තුනම් දීලා දදිනවා කිව්වේ. හරියද? 40 නෑ. මේකත් තියනනේ. හරි. ගිනා නෑ අතල. අයියා ආවේ නෑ නේ ආ. හරි. ආපත ගෙන නැද්ද? මොකුත් නැද්ද ඒ පාර? හරි. බස් ගහවන හරි නේ. හරි නේ. හරි. හරි. මේ මොකද්ද මේ වෙලා තින්නේ පන්ති? යක්. හරි. මේ බලපු හැමෝගෙම හරිනේ බං ඊයේ ප්‍රශ්නේ. මාර වැඩිනේ. හරි. ඊයේ දීපු ප්‍රශ්න මම චුට්ටක් බලන්නම්. ඕනනම් ඔයාලා ඊයේ දීපු ප්‍රශ්නේ බලන්න. මෙන්න මුලින්ම අහනවා මෙහෙම. මෙහෙම කියන රළු දිරස්තලයක් මත ස්කන්ධ කිලෝග්‍රෑම් 5ක් වන වස්තුවක්. ඒ කියන්නේ උඹලා වැඩේ අල්ලගෙන හොඳටම බලපු හැමෝගෙම හරි එක. රළු දිරස්තලයක් මත ස්කන්ධ කිලෝග්‍රෑම් 5ක් වන වස්තුවක් තබා ඇත. වස්තුව හා තලය අතර ස්ථිතික හා ගතික ඝර්ෂණ සංගුණක පිළිවෙලින් 0.6 හා 0.4 ප්‍රෝමලක 1 වස්තුව මත නිව්ටන් 13ක බලයක් යොදා අදින ලද්දේ සිතන්න. වස්තුව චලනය වේද කියලා අපෙන් අහනවා. හරි. මේ අහන්නකෝ චලනය වෙනවද නැද්ද කියලා බලන්න වෙන්නේ මොන ඝර්ෂණ බලයේ අණුවද? සීමාකාරී ඝර්ෂණ බලයේ මුලින්ම හොයා ගන්න ඕනේ. හරිද? තලය සහ වස්තුව, ඒ කියන්නේ තලයෙන් වස්තුව මත ඇතිවන සීමාකාරී ඝර්ෂණ බලය මුලින්ම හොයා ගන්න ඕනේ. එහෙම නේද? හරි. එහෙනම් මෙන්න මම මුලින්ම තලය ඇඳ වස්තුව ඇඳ දැන් බලඩක ලකුණු කරන්නම්කෝ. මෙන්න කිලෝග්‍රෑම් 5ක එකෙක්නේ. එහෙනම් බර කීයද? නිව්ටන් 50යි. මෙයා අදිනවා මේ පැත්තට. බාහිර බලයක් ඇද. මෙන්න ඝර්ෂණ බලය. මෙන්න අවලම්බ ප්‍රතික්‍රියා වාර. හරි. මට ගෙලින්ම කියන්න පුළුවන් සිරස් සමතුලිතතාවයෙන් මට ගෙලින්ම කියනවා R = 50 නිව්ටන් කියලා.
හරිද? දැම්මට හොයන්න පුළුවන් සීමාකාරී ඝර්ෂණ බලය. F සීමා. සීමාකාරී ඝර්ෂණ බලය ලියන්න පුළුවන් මට මොකක්ද කියලාද? μr කියලා. μr කියලා. මේ අර කවිඳුවාට මේ අර පොත් සෙට් එකක් ඕනේ කිව්වා. හොයලා තියන්න කිව්වා ඌ ඉන්ටර්වල් එකේ එන්නම් කියලා. ඔව්. ඌ අර ක්ලාස් එකේ ඉන්නේ. ඒ ටික ඉන්දිකාවේ ගන්න දුන්න. බලපු ටික නේද? ඒ ටික දෙන්න. හරි. හරි. මෙන්න සිරා සමතුලිතය මට හරි r සමානයි 50 කියලා ගත්තා. f සීමා සමානයි μr කියලා ගත්තා. මේ μ සීමාකාරී ඝර්ෂණ සංගුණකය. එහෙම නැත්නම් ස්ථිති ඝර්ෂණ සංගුණකය කීයද? 0.6යි. 0.6 වතාවක් 50යි. කීයද බං ඉන්නේ මෙතන? 30ක් නේද? f සීමා නිව්ටන් 30ක් කියලා නෝ. සීමාකාරී ඝර්ෂණ බලය. හරි. දැන් අපිට තීරණය කරන්න පුළුවන් යොදන බාහිර බල නිව්ටන් 13 වෙලාවේදී චලනය වෙනවද නැද්ද කියලා අපිට තීරණය කර හැකියි. මට කියන්න මේ පෘෂ්ඨයෙන් මේ පෙට්ටිය මත ඇති කරන උපරිම ඝර්ෂණ බල නිව්ටන් 30යි නම් මේ පැත්තට නිව්ටන් 13ක් දීලා ඇද්දොත් මේක ඇදිලා එයිද? චලනය වෙයිද නැද්ද? චලනය වෙනවද නැද්ද? චලනය වෙන්නේ නැහැ නේද? චලනය වෙන්නේ නැහැ. ඇයි මේ යොදන බාහිර බලයට වඩා මේ පෘෂ්ඨයෙන් පෙට්ටිය මත යොදන උපරිම ඝර්ෂණ බලය මොකක් වෙනවද? යෙදිය හැකි උපරිම ඝර්ෂණ බලය විශාලයි. කාට වඩාද? මෙහෙන් දෙන බාහිර බලයට වඩා. බාහිර බලය 13යි උපරිම ඝර්ෂණ බලය 30යි. හරි. එහෙනම් මට කෙලින්ම කියන්න පුළුවන්. හරි. මෙතනින් පස්සේ 30යි නිව්ටන්ට වඩා කුඩයි 13යි නිව්ටන් නිසා චලනය නොවේ. චලනය නොවේ කියන්න පුළුවන්. ඊට පස්සේ මම දින ප්‍රශ්නේ අහන්නේ B කොටස අහනවා ක්‍රියා කරන ඝර්ෂණ බලය කොපමණද? ක්‍රියා කරන ඝර්ෂණ බලය කොපමණද අහනවා. මේලාදී චලනය වෙන්නේ නැත්නම් ඝර්ෂණ බලය සමානයි කෙලින්ම කාටද? බාහිර බලයට. හරි? කෙලින්ම මට කියන්න පුළුවන් F සමානයි 13යි නිව්ටන්. හරි? ඊට පස්සේ රෝම්ලකන් දෙක. එනවද? හරි. හෙට එනවද? හරි. හරි. ඊට පස්සේ රෝම්ලකන් දෙක. නිව්ටන් 23ක බලයක් තිරස්ව යොදා අදින ලද්දේයි සිතන්න. වස්තුව චලනය වේද අහනවා. මට කියන්න නිව්ටන් 23ක් දුන්නොත් චලනය වේද? බලන්න මොකද හිතෙන්නේ? නිව්ටන් 23ක් දුන්නොත් චලනය වේද නැද්ද? නෑ නේද? ඇයි මෙතන ඇති කරන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය 30යිනේ. යොදන බාහිර බලය 23ක් වෙච්ච වෙලාවට චලනය වෙන්නේ නැහැ. බාහිර බලයට වඩා ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය වැඩි. අම්මස්. ආයෙත් නැති පාටයි. ඒ නිසා චලනය වෙන්නේ නැහැ. හරි. එහෙනම් රෝමලක්කන් දෙක මට කෙලින්ම කියන්න පුළුවන්. නිව්ටන් 30ට වඩා කුඩායි කවුද? නිව්ටන් 30ට වඩා 23 කුඩා නිසා චලනය නොවේ කියන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපෙන් අහනවා ඒකට ක්‍රියා කරන ඝර්ෂණ බලය කොපමණද කියලා අහනවා. B. එහෙනම් මේලාදී ක්‍රියා කරන ඝර්ෂණ බලය කෙලින්ම කාට සමානයිද? බාහිර බලයට සමානයි. ඕනනම් වැඩි හොඳට ඕනනම් මෙහෙම කියන්නත් පුළුවන්. තිරස් සමතුලිතතාවයෙන් දැන් නිශ්චලයිනේ සමතුලිතයි. තිරස් සමතුලිතතාවයෙන් මට කෙලින්ම කියන්න පුළුවන් F සමානයි P කියලා. මේලා බාහිර බලයට සමානයි. එච්චර නිකන් වැඩි දුර ඕනේ නැහැ ඉතින් ඔයාලා නිකන් F සමාන 23 කියලා ලියුවත් අවුලක් නැහැ. දැන් කොහොමත් චලනය වෙන්නේ නැත්නම් සමතුලිතයිනේ. සමතුලිතයි නම් F සහ P සමානයි. හරි. ඊට පස්සේ රෝමලක්කම් 3 33 නිව්ටන් බලයක් තිරස් යොදා අදින ලද්දේ සිතන්න. සිම්පල් ඒ වස්තුව චලනය වේද අහනවා. ඔයාලා මොකද හිතන්නේ? 33 දිලා ඇද්ද චලනය වේද නැද්ද? චලනය වෙනවද නැද්ද? 33 දිලා ඇද්දොත් චලනය වෙනව නේද? නේ? මෙතනින් පෘෂ්ඨයෙන් වස්තුව මත දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය 30යිනේ. මෙහෙන් දෙන බාහිර බලය 33යිනේ. එහෙනම් චලනය වෙනවා. එහෙනම් මට කිය හැකි 33 ලොකුයි නැත්නම් 30 නිව්ටන්ට වඩා 33 නිව්ටන් ලොකු නිසා මට කෙලින්ම කියන්න පුළුවන් චලනය වේ කියලා.
හරිද? ඊට පස්සේ අපි අහනවා මේකේ B කොටසේ එවිට ක්‍රියා කරන ඝර්ෂණ බලය කොහොමද? මේ වෙලාවේ ක්‍රියා කරන මොන ඝර්ෂණ බලයද? ගතික ඝර්ෂණ බලය. එහෙනම් මට උන F' සමානයි කිය හැකි mu dash වතාවක් R. ගතික ඝර්ෂණ බලය. ගතික ඝර්ෂණ සංගුණක කීයද? 0.4යි. 0.4 වතාවක් R කියන්නේ 50යි. මෙතන කීයද? 20යි නිව්ටන්. ඒලා ක්‍රියා කරන ඝර්ෂණ බලය නිව්ටන් 20යි. C කොට සානවා වස්තුව මත සම්ප්‍රයුක්ත බලය කොපමණද කියලා. වස්තුව මත සම්ප්‍රයුක්ත බලය C කොටසේ. එහෙනම් මේ සම්ප්‍රයුක්ත බලය සමානයි. කිව්ව හැකි අපිට කෙලින්ම මේ පැත්තට 33යි ඝර්ෂණ බලය 30යි. තේරෙනවද කියන එක? යොදන බාහිර බලය 33යි ඝර්ෂණ බලය 30යි. බාහිර බලය 33යි ඝර්ෂණ බලය 30යි. එහෙනම් සම්ප්‍රයුක්ත බලය කියන්නේ 33 ඍණ 30. කීයද? 3 නිව්ටන් මේ පැත්තටනේ. සම්ප්‍රයුක්ත බලය මම කෙටියෙන් ලියලා දෙන්නේ. හරි. ඊට පස්සේ ප්‍රොබ්ලම 4. 43 නිව්ටන් බලයක් තිරස්චුද ඇද්දොත් වස්තුව මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය කොපමණද? අනේ. සම්ප්‍රයුක්ත බලය කීයද? 43ක් දීලා ඇද්දොත් අනිවාර්යෙන් වස්තුව චලනය වෙනවානේ. හරි? වස්තුව චලනය වෙනවා. ඇයි ඒ? සීමාකාරී ඝර්ෂණ බලය 33යිනේ. 30යිනේ. යොදන බාහිර බලය 43යිනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් මේක චලනය වෙනවා. සම්ප්‍රයුක්ත බලය කීයද? 43 ඍණ 30යි. ප්‍රෝමලක 4 කෙලින්ම උත්තර ලියන්න පුළුවන්. සම්ප්‍රයුක්ත බලය සමානයි 43 ඍණ 30යි. කීයද බං? sorry. ගතික ඝර්ෂණ බලය 20යිනේ. අයියෝ. මේ ගතික ඝර්ෂණ බලය 20යිනේ බං. 13. sorry චලනය වෙනවට ක්‍රියා කරන ගතික ඝර්ෂණ බලයනේ. චලනය වේදී ක්‍රියා කරන ගතික ඝර්ෂණ බලයනේ. එහෙනම් 33 ඍණ 20. මෙතන චලනය වෙනවා. 43ක් යදුවා කියන්නේ අනිවාර්යෙන් චලනය වෙනවා. ඒ වෙලාවේ සම්ප්‍රයුක්ත කියන්නේ 43 ඍණ 20. කීයද? 23යි. 23නේ. මේක ඇවිල්ලා දිව හැමෝටම ආය අත උස්සන්න දෙයක් නැහැ. මම බලපු හැමෝගෙම හරි. මේ ටික හරිය අත උස්සනකොට අතලකට හරිනේ. මේ ඇයි බං ළමයි නේද මාර කේස් එකනේ බං කාලා කන්න ඉඳපන් කෝකුන්ට දෙන්න වැඩි. මොකද්ද මාද බයින්ඩ් ගෲප් එකේ මාපු නැති පරිස්සමි බාත්රූම් එකේ හිම නාද්දි ලෙස්සලා හැම වැටේ. හරි. පේපරේ සීන් එක තමානේ රචනා පේපර් ලියන්න කොහොමත් කැමති නෑනේ කට්ටියව. MC කියන නේ ඉරි ටික හරි ගහලා යන්න පුළුවන් නේ. රචනා ලියන්න කොහොමත් කැමති නෑනේ. ඉතින් මීට වඩා සාර්ථක ගැඩවිල නෑ බං මං කියන්නේ. නිකන් සතියේ මැද දවස් කීපයක් දීලා වැඩක් නෑ. උඹලා ලියන්නෙත් නෑ. ඊට පස්සේ මගුල දැන් කොහොමත් ළමයිනුත් නෑ වගේ පන්ති. ආපු නැතිවගේ මූණ ආපුවගේ මූණ මත තියාගන්න ඕන හොඳට. ආපු නැතිවම බය ගුල්ලු බං. කොහොම අර මේ හරි හිටියනේ මන් ටිකක් ලොකු ඉතියක්. නෑ බං. ඔඩර් මගේ යාළුවෙක් ගෙවල්ලියක නවුත් නෑ බං. දැස් එහෙම පරිස්සමෙන් එළියට යන්න කියනවා. එළියට යද්දී නේ බං පරිස්සමෙන්. හරි. මම දැන් ටියුට් එකේ නම් කරපු ප්‍රශ්නත් කරන්න ගන්නවා. ඝර්ෂණය කියලා වෙනවා බං උණ්ඩ දැන්. ඝර්ෂණය ඉවරයි ආයේ කියලා වෙලා යනවා. අද අපිට තියෙන ඝර්ෂණය කියලා වෙනවා. ගණන් හදන්න නැතුව හොඳ පාඩමක් පුළුවන් ඉන්නේ. හැබැයි උඹලා හොඳයි ඈ. ඇත්තට මේ හදපු මම ඇත්තටම එක උදාහරණයක්වත් හැදුවෙත් නැතුව උඹලා වැඩේ හරියටම කරලා. ඒ කියන්නේ කියලා දීප එක හොඳට ඔළුවට ගිහින් මං හිතුවා. හරි. හරි. මෙන්න ඉන්න
ස්කන්ධ කිලෝග්‍රෑම් 8ක් වන පෙට්ටියක් තිරස් තලයක් මත තබා ඇත. පෙට්ටිය සහ තලය අතර ස්ථිති ඝර්ෂණ වලින් 0.5ද ගති ඝර්ෂණ 0.4ද නම් තිරස් බලයක් යොදා අදින අවස්ථාවකදී ක්‍රියා කළ හැකි උපරිම ඝර්ෂණ බලය වන්නේ. අහන්නේ. මෙන්න පෙට්ටිය කිලෝග්‍රෑම් 8යි. බර කීයද? නිව්ටන් 80යි. අබල ප්‍රතික්‍රියාව මේ වෙලාව සිරස් අතර සමතුලිත හින්දා අබල ප්‍රතික්‍රියාව 80යි. මේ එහෙනම් උපරිම ඝර්ෂණ බලය කියන්නේ මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලය. කෙලින්ම කියනවා F සීමා සමානයි μ r කියලා. μ කියන්නේ මොකද්ද? සීමාකාරී ඝර්ෂණ සංගුණය තමයි මෙතනට දාන්නේ. සීමාකාරී. එහෙම නැත්නම් ස්ථිති ඝර්ෂණ සංගුණක. ඔය වචන දෙකේම තේරුම එකමයි. 5 කීයද බං? උත්තරේ දෙක ගත්ත යාත් උස්සන්න. දෙක ගත්තන්නේ උත්තර. හරි. හරි. ඊට පස්සේ 7 වෙනි ගාන. තිරස් රළු තලයක් මත තබා ඇති ස්කන්ධ කිලෝග්‍රෑම් 4ක් වන පෙට්ටියක් අතර ස්ථිති ඝර්ෂණ සංගුණකය 0.4කි. පෙට්ටියේ යන්තම් චලනය වීම නම් යෙදිත තිරස් බලය වන්නේ. පෙට්ටියේ යන්තම් චලනය වීම නම් යෙදිත තිරස් බලය කීයද? ස්කන්ධය කීයද මේක කිලෝග්‍රෑම් 4ක් වන. මට කියන්න යන්තම් චලනය වෙන්න නම් යෙදිය යුතු බලය කියලා කියන්නේ කාට සමානයිද? යන්තම් චලනය වීමට නම් යොදන බාහිර බලය කාට සමාන වෙන්න ඕනේද? සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වෙන්න ඕනේ නේද? යන්තම් චලනය වෙන්න නම් කොහොම හරි වැඩි කරන ගිහිල්ලා සීමාකාරී ඝර්ෂණ බලයට සමාන බාහිර බලයක් දුන්නොත් තමයි එතනින් පස්සේ තමයි චලනය වෙන්න පටන් ගන්නේ. හරිද? නේද? එහෙනම් කෙලින්ම කියන්න පුළුවන් යන්තම් ඇයි බං නෝට් එකේ තිබ්බෑ යන්තම් චලනය වීමට නම් P සමාන වෙන්න ඕනේ කාටද? F සීමාට. බාහිර බලය. F සීමා කියන්නේ μ r. μ කියන්නේ ස්ථිති ඝර්ෂණ සංගුණකය 0.4යි. r කියන්නේ කීයද? 40යි නෙවෙයි සිරස් අතර සමතුලිතයිනේ. හරි. මෙතන කෙනා කීයක්ද බං? 16ක් නේ. උත්තරේ කීයද? 3. මේ ගත්තත් උසන්න 3. නේද? පොඩි ප්‍රශ්න අවුලක් නැහැ. පොඩි උනත් කමක් නැහැ. ඉතින් කරන්න මුලින්ම 8 මං කරන්න කිව්වනේ. හොඳයි. කරන්න මම මේ තින්ද ටිකක් දාගන්න. අද ආපු නැති උන්ට නම් හොඳක්ම වෙන්න ඕනේ බං. මම මේ කැම්පස් උත් නෑ ලෙක්චර්ස් කට් කරගෙන මෙතන මගුල අනීපත් නෑ හරියට. ඕකට නම් හොඳක්ම වෙන්න ඕනේ බං. හරි. කුටු නාන්තන රළු තිරස්තලයක් මත ස්කන්ධ කිලෝග්‍රෑම් 4ක් වන පෙට්ටියක නිශ්චල තබා ඒ මත කාලය සිම්පල් t සමග f සමාන 4යි t f සමාන 4යි 4 ධන 2යි t f සමාන 4 ධන 2යි t ආකාරයට අඩේ 21 කියලා හිතුවේ සෝරි f සමාන 4 ධන 2යි t ආකාරයට එකයි F සමාන 4 ධන 2යි t ආකාරයට විචලනය වන තිරස් බලයක් යොදා හඳුනු ලැබේ. මෙහි t තප්පර වලින්ද F නිව්ටන් වලින්ද වේ. පෙට්ටිය සහ තලය අතර ස්ථිති ඝර්ෂණ ගුණ 0.5 නම් පෙට්ටියේ යම්තම් චලනය වීම ආරම්භ වන්නේ කාලය කීයද? t කීයද දහන. ඇඟිලි උත්තරේ කීයද ඇඟිලි වලින්?
ඇඟිලි ලින්ක් එකයිද? කීයද? මං කියන්නේ මං කියන්නේ කියලා. ඉඳ පියන කල්ලංකට. හරි හරි කරා කරා. හදම. උඹලා හිතන අම්මෝ මේ සමීකරණයකුත් තියෙන එහෙනම් අමාරු ගාණක් කියලා හිතන්නේ නේ. දැන් දාපනේ දෙන්නට නම් කියලා වෙනවා. හරි ඔයාලා මෙච්චරක් හිතන්නකෝ යන්තම් චලනය වීමට නම් ඔය යොදන F කියන බලය කීයක් වෙන්න ඕනද කියලා මුලින්ම හොයන්න. තේරෙනවද මං කියන එක? යන්තම් චලනය වීමට නම් ඔය යොදන F කියන බලය කීයක් වෙන්න ඕනද කියලා මුලින්ම හොයාගන්න. අන්න ඒක සමාන ඔය සමීකරණේ F වෙනුවට අන්නේ බලය දාපන්. එතකොට අදාළ කාලය ලැබෙයි. තේරෙනවද මං කියන එක? හරි ගැලපෙනම රූපයක් අර තියෙන්නේ එහා පැත්ත කිලෝග්‍රෑම් 4යි 8 වෙනි ගාන මෙන්න මේ යොදන බාහිර බලය කොහොම එකකිලු දන්නවද උගේ සමීකරණේ 4 දන 2යි ටීලුම්ගේ සමීකරණ මම මෙලයි ඝර්ෂණ බලය F කියලා හරි යම්තම් චලනය වීමට නම් මොකක් වෙන්න ඕනද ගියාන්කෝ යම්තම් චලනය වීමට නම් මෙතන සීමාකාරී ඝර්ෂණ සංගුණකයේ කීයද 0.5යි මෙයා යම්තම් චලනය වෙන්න නම් මෙන්න මේ යොදන බාහිර බලය කාට සමාන වෙන්න ඕනද ඇයි බං අර අපි ටික ටික වැඩි කරන් යද්දි 40 60 40 වෙද්දි අරයත් 40යි 60 වෙද්දි ඝර්ෂණ බලයත් 60යි 80 වෙද්දි අරුත් 80යි 90 බාහිර බලය 99 වෙද්දි ඝර්ෂණ බලය 99යි බාහිර බලය 100 වෙද්දි ඝර්ෂණ බලය 100යි බාහිර බලය 100ට වැඩි කරපු ගමන් චුට්ටක් කරඩි කරපුවා මොනව වෙන්න පටන් ගන්නවද චලන වෙන්න පටන් ගන්නවා අපේ ඊයේ උදාහරණය හරිද එතකොට එහෙනම් මට කියන්න යන්තම් චලනය වීමට නම් බාහිර බලය කාට සමාන වෙන්න ඕනද? සීමාකාරී ඝර්ෂණ බලයට සමාන වෙන්න ඕනේද? නේද? එහෙම නේද? නෝට් එකේ ලියලා තියෙනවා බලපන්. හරි. එහෙනම් යන්තම් චලනය වීමට නම් අපිට කියන්න පුළුවන් බාහිර බලය මේ ගියහට නම් කැපිටල් F සමාන වෙන්න ඕන මොකේද? සීමාකාරී ඝර්ෂණ බලයට. F සීමාවට. හරි. මේකේ බාහිර බලයට අපි දාන්න පුළුවන් මොකක් කියලාද 4 දන්න 2යි t කියලා සීමාකාරී ඝර්ෂණ බලය මට ලියන්න පුළුවන් මොකක් කියලාද mu සීමා වතාවක් r කියලා නෑ mu වතාවක් r සීමා කියලා නෝනේ හරි මෙන්න 4 දන්න 2යි t සමානයි mu කීයද 0.5යි r කීයද 40යි මෙන්න කොහෙනවා මල කියලා ජූලි 7 වෙද්දන්නේ 4 දන්න 2යි t සමානයි 20යි 20යි කියලා නම් එහෙනම් මේ මනෝමය සුළු කරන්න 4 අර පැත්තට ගියාම කීයද 16යි නේද 4 එහා පැත්තට ගියාම 20 ට 4 16ක් වෙනවා t තනි කරන්න දෙකෙන් බෙදෙනවා t සමාන තප්පර කීයක් කියලා වෙනවද තප්පර 8යි තේරෙනවද කියන එක ඒ කියන්නේ මේ බලය කාලයත් එක්ක ටික ටික වැඩි කරන බලයක් ඒක කාලයත් එක්ක වැඩි වෙන විදිහ මෙන්න මේ සමීකරණයෙන් පෙන්නනවා. වැඩි හිතන්න දෙයක් නැහැ. හරි. මේ බලය ඔබ මගේ පරණ පොතත් එක්ක ඔබට පුදුම ගනුදෙනුවක් තියෙන ඒවා. කොහෙන් හොයාගන්නද? හයිඩ් කරන්න ඕනේ ටික. පොඩි කාලේනේ බං ඒ කාලේ අර තාක්ෂණයේ අතර හම්බෙච්ච කාලේනේ බං. එක එක පැත්තෙන් ෆොටෝ ගහලා දිනවා හිතන්න එපා වැඩි. හරි හරි මොනවද වෙලා තිබ්බේ ඒ වගේ ඩිලීට් මෙහෙමයි මේ අපේ කොල්ලෙක් දැන් මගෙත් සමන අවුරුද්දට සැරයක් විතර ෆොටෝ උඩට ඇදෙනවා බං ඔය යාළුවෝ අදිනවා මේ අපේ එකෙක් හරිද අයියෝ බලපන් මේ ෆොටෝ වල හැටි අපේ එකෙක් උගේ ෆොටෝ සියල්ල ඩිලීට් කරලා යාළුවෝ හැමදාම උඩට අදිනවා අපරාධේ බං Facebook එකේ විතරනේ පරණ ෆොටෝ එකක් ඉතුරු වෙලා තියෙන්නේ මොකද ෆෝන් එක නැති වුණොත් ෆොටෝ නැහැ
ෆෝන් එක කරනත් ෆොටෝ නැහැ. අර FB දා ෆොටෝ එකක් තමයි තියෙන්නේ. අර උ ඩිලීට් කරලා ඉතින් මම දැන් ඩිලීට් කරන්නේ නැහැ බා. ඔය අවුලක් නැහැ නේ. බලකොම ගැටි. එනනම් උඹලා මියව බලන්න එපා බා. හරිද? මුම් මේව මට එවනවා. කොහෙන් හරි වාගේ. හරි. තව අවුරුදු 10න් ගියාම දැන් ගහන්න දැන් දාලා තියෙන ෆොටෝත් හෙන චාටර් කියලා හිතේ. එහෙමනේ බං සාමාන්‍ය හැටි. තව ටික අවුරුදු 10ක ඉස්සර ගියාම වඩේ ඒ කාලේ මම චාටර් ෆොටෝ නේ ගහලා තියෙන්නේ. කොහොම තමයි ජීවිතේ. හරි. කාලයත් එක්ක වැඩි වෙන බලයක් මේක. කාලයත් එක්ක වෙනස් වෙන විදිහ තමයි මේ දීලා තියෙන්නේ. හරි. ඊට පස්සේ මම මොකද්ද කිව්වේ? 8න් පස්සේ 13 14. 6 වෙනි පිටේ 13 14 මේ අද අපේ දෙවුන්නම් කියලා එනවා. තිරස්තලයක් සහ ඒ මත නිශ්චල ඇති ස්කන්ධ කිලෝග්‍රෑම් 3ක් වන පෙට්ටියක් අතර ස්ථිර ඝර්ෂණ සංගුණයේ 0.4ද ගති ඝර්ෂණ සංගුණයේ 0.3ද වේ. වස්තු මත නිව්ටන් එතන නිව්ටන් 16ක බලයක් යොදා අදින විට ඒ මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය වන්නේ මේ අපි මුලින්ම බලන්න ඕනේ නිව්ටන් 16ක් යොදලා ඇද්දාම වස්තුව චලනය වෙනවද නැද්ද කියලා. හරිද? චලනද නැද්ද කියලා මුලින් බලා ගන්න ඕනේ. හරි. ඒකට මොකද කරන්නේ? ඒකට අපි මුලින්ම සීමාකාරී ඝර්ෂණ බලය හොයා ගන්න ඕනේ. යොදන බාහිර බලය සීමාකාරී ඝර්ෂණ වලට වඩා වැඩි නම් අපිට කියන්න පුළුවන් චලනය වෙනවා කියලා. යොදන බාහිර බලය සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩුයි නම් අපිට කියන්න පුළුවන් චලනය වෙන්නේ නැහැ කියලා. අන් කියන එක තේරෙනවද? හරි. මම දැන් හොයනවා මුලින්ම සීමාකාරී ඝර්ෂණ බලය. F සීමා සමානයි මොකද්ද? mu r. mu කීයද? සීමාකාරී ඝර්ෂණ සංගුණකේ 0.4යි. r කීයද? 30යි. එතන කීය දෙන්නේ? 12 නිව්ටන් කියලා. දැන් මට කියන්න ඇති කරන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය පෘෂ්ඨයෙන් වස්තුව මත තියෙන උපරිම ඝර්ෂණ බලය නිව්ටන් 12ක්. හැබැයි යොදන බාහිර බලය නිව්ටන් කීයද? යොදන බාහිර බලය නිව්ටන් කීයද? 16යි. දැන් පෙට්ටිය මොකක් කියනවද? චලනය වෙනවද නැද්ද? චලනය වෙනව නේද? දැන් එහෙනම් පෙට්ටිය චලිත වෙනවා. එහෙනම් ලියන්න. 12 නිව්ටන්ට වඩා ලොකුයි 16 නිව්ටන් නිසා වස්තුව චලිත වේ. මං අර සෝවන් ලයින් හින්දා මට අවුලක් නැහැ බල ළමයි අඩු එකට මං අටලෝ දහමෙන් මං කම්පා වෙන්නේ නැහැ බං. මට ගාණක් ගන්න නැහැ වෙනදට වඩා සතුටුයි බං හැබැයි උන්ට කියලා එනවා. අඩෝ ඒ කියන්නේ සෝවන් වෙලා නැද්ද මං? හරි. 12ට වඩා 16 ලොකුයිනේ. ඒ නිසා චලනය වෙනවා. යොදන බාහිර බලය වැඩි නේද? ඒ නිසා චලනය වෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී ක්‍රියා කරන්නේ වෙනවනේ. දැන් ක්‍රියා කරන්නේ මොන ඝර්ෂණ බලයද? ගති ඝර්ෂණ බලය. දැන් එහෙනම් ඒක හොයන්න ඕනේ. හරි ලියන්න. එම නිසා ගතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වේ. ගතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වේ. දැන් අපි යමු ගතික ඝර්ෂණ බලය කීයද කියලා. එම නිසා මේ ගතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වේ. දැන් චලනය වෙනවනේ. හරි. මෙන්න මම හොයන්නේ ගතික ඝර්ෂණ බලය F dash සමානයි mu dash වතාවක් r. mu dash ගතික ඝර්ෂණ සංගුණකයේ කීයද? 0.3යි. r කීයද? 30යි. මෙන්න එනවා 9 නිව්ටන් කියලා. දැන් ගතික ඝර්ෂණ බලය නිව්ටන් 9යි. යොදන බාහිර බලය කීයද? නිව්ටන් 16යි නේද?
යොදන බාහිර බලය නිව්ටන් 16යි. ගති ඝර්ෂණ බලය නිව්ටන් 9යි. දැන් එහෙනම් මට කියන්න මේක දැන් චලනය වෙනවා කියලා අපි තීරණය කරානේ. දැන් යොදන බාහිර බලය 16යි. ඝර්ෂණ බලය 9යි. ගති ඝර්ෂණ බලය. සම්ප්‍රයුක්ත බලය කීයද? 7යි නේද? 7යිනේ. හරි. එහෙනම් ලියන්න බලන්න. එම නිසා සම්ප්‍රයුක්ත බලය සමානයි යොදන බාහිර බලය නිව්ටන් 16යි. ගති ඝර්ෂණ බලය නිව්ටන් 9යි. 7යි නිව්ටන්. මේක හරිය. උත්තරේ 3 ගත්තද උස්සන්න? හරි. මේ ඔහොමම මට 11 වෙනි ගණන හදලා දෙන්නකෝ. 11 අර අතන ලිස්ට් එකේ නෑ තමයි කමක් නෑ. 11 මේකට උත්තරේ 3නේ. කෙනෙක්ව 11ට උත්තරයක් කියන්න මන. අද ආපු නැති උන්ගේ මේ ගණන් හදපු නෝට් එක බලලා ඊළඟට දෙමුනේ ඩීන් අයියම්ම ගහමුනේ ඊළඟට. මේ පන්ති හදපු ගණන් ටික පොතේ තියනවද බලමු. නේ. උඹලා වැඩි කියන්නත් එපා පොත් බලනවා ඒවා කියන්න එපා උඹලා. හදලා අවුලක් නෑ බම් පොර උඹලට එන ආදරේ කිව්වා. මේකේ දිග පැත්තෙන් මේ හීනි පැත්තෙන් ගහන්නන්නේ. එතකොට අර පීරණේ වැඩිනේ දැනෙන්නේ. තවත් හොඳයි. උන්ගේ අතර වෛරයෙන් නොසන්සිඳී කියන්නේ ඒවා. මම කියන වෛරයට නෙමෙයි ආදරයට ගහන්න කියන්නේ. එහෙනම් අපිත් ඒවට ගන්න කියන්නේ ආදරයට. හරි. මේ මට 11ට උත්තරයක් කියන්න. ඇඟිලි වලින්. එල. පෙන්න පෙවුන් හරි. හරි. හරි එල. කිව්ව? ඇඟිලි වලින් වෙන? හරි බලමු අපි. උඹනේ ගහද්දි අත ගත්තේ. 11 මේ තිරස්තලයක් සහ එය මත නිශ්චල කිලෝග්‍රෑම් 5ක පෙට්ටියක් අතර ස්ථිකර්ෂණ ගුණය 0.6ද ගතිකර්ෂණ ගුණය 0.5 වේ. වස්තුව මත නිව්ටන් 17ක තිරස් බලයක් යොදා අදින විට ඒ මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය මේ බලන්නකෝ කිලෝග්‍රෑම් 5යි නේද? මෙයාගේ බර නිව්ටන් කීයද? 50යි. මයා සිරස් අතර සමතුලිත නිසා අභිලම්බ ප්‍රතික්‍රියාව නිව්ටන් 50ක් වෙනවා. මෙන්න බාහිර බලයක් විතර අදිනවා. මෙන්න ඝර්ෂණ බලය. හරි. යොදන බාහිර බලය නිව්ටන් 27යිලු. හැබැයි අහන් ඉන්න. අපි චෙක් කරලා බලන්න ඕනේ මෙයාගේ සීමාකාරී ඝර්ෂණ බලය කොච්චරද කියලා. ඒ කියන්නේ තලයෙන් පෙට්ටිය මත දෙන උපරිම ඝර්ෂණ බලය කීයද කියලා බලන්න ඕනේ. හරිද? ඔන්න මම බලනවා. F සීමා සමානයි μr. μ කීයද? දශම මේ මොන ඝර්ෂණ සංගුණකද මෙතන දාන්නේ? ස්ථිති ඝර්ෂණ සංගුණක නේද? ස්ථිති ඝර්ෂණ සංගුණක නැත්තම් සීමාකාරී ඝර්ෂණ සංගුණක කීයද? 0.6යි. වතාවක් R 50යි. මෙතන කියනවා කීයක් කියලාද? නිව්ටන් කීයක් කියලා දෙන්නේ? 30ක් කියලා. හරි. දැන් මේකට 3යි නිව්ටන් කියලා උත්තරේ ගත්ත ළමයි හිතන් ඉන්නේ. දැන් මේක හැමතිස්සෙම නිව්ටන් 30යි කියලා තමයි යාලා හිතන් ඉන්නේ. ඒතර මෙයා 27යිනේ. ඒතර සම්ප්‍රයුක්ත බලය කොයි පැත්තට කීයක්ද?
මේ පැත්තට නිව්ටන් 3ක් තමයි සම්ප්‍රයුක්ත බලයනේ. එතකොට උඹලා පෙට්ටිය මෙහෙට අදිද්දි පෙට්ටිය ටික ටික යන්නේ කොහෙටද? ඇයි දැන් උඹලගේ තර්කය හැටියට උඹලා මේ පැත්තට නිව්ටන් බිම තියෙන පෙට්ටියක් මත නිව්ටන් 27ක් ඇදලා අදිද්දි පෙට්ටිය ටික ටික වරහෙට යනවා. සර් අයිසෙක් නිව්ටන් නේ මේ කියන මලෙන් එකට ලැබිලා කනට ගහයි නේද? යකෝ 27ක් දීලා අදිද්දි පෙට්ටිය ටික ටික වරහෙට යනවා. ඇයි උඹලගේ හැටියට එහෙම වෙන්නේ බෑ? අහන්නකෝ මේ නිව්ටන් 30 කියන්නේ මොකද්ද? මේ පෘෂ්ඨයෙන් මේ පෙට්ටියම දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය තමයි 30 කියන්නේ. ඉතින් උපරිම ඝර්ෂණ බලය 30යි. හැබැයි මේ වෙලාවේ ඝර්ෂණ බලය කීයද? ඊය කට කැඩෙනවා නේද? මේ පැත්තට දෙන උපරිම ඝර්ෂණ බලය 30 වුණාට දැන් දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය 30යි. දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය 30යි. නමුත් මේ පැත්තට 27කින් අදින්න මට ගමන් පෙට්ටිය චලන වෙනවද නැද්ද කියලා? චලනය වෙන්නේ නැහනේ. මොකද පොළවෙන් මෙයාම දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය 30යිනේ. එහෙනම් මෙහෙට 27කින් අදිද්දි චලනය වෙන්නේ නැහැ. චලනය වෙන්නේ නැහැ කියන්නේ මේක මොන තුලිතද? සමතුලිතයි. මේකේ සමතුලිතයි නම් මේ ඝර්ෂණ බලය කීයක් වෙන්න ඕනද? 27ක්ම වෙන්න ඕන නේද? තේරුණාද කියන එක? ඝර්ෂණ බලයේ ලක්ෂණය තේරුම් ගන්නක මුලින්ම. හරිද? මේ මොකද්ද මේ හෙව්වේ? මේ හෙව්වේ පොළොවයි පෙට්ටිය අතර ඇති වෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය. උපරිම එක තමයි මේ. හැමතිස්සෙම මේකම තියෙන්නේ නැහැ. ඇයි මං කරලා පෙන්නුවේ? මෙයා 40 වෙලාවට අරය 40යි. මෙයා 50 අරය 50යි. මෙයා 60යි නම් අරය 60යි. මෙයා 80යි නම් අරය 80යි. මෙයා 99යි නම් අරය 99යි. මෙයා 100යි නම් අරය 100යි. සීමාකාරී බලයෙන් අපි 100 කියලා ගත්තේ. සීමාකාරී ඝර්ෂණ බලය. මෙයා 100ට වැඩි කරපු ගමන් මේක චලන වෙන්න පටන් ගන්නවා. අනේ මෙච්චර නම් කියන්න දෙයක් නැහැ. කෙලින්ම මං කියනවා කොහොමද මෙහෙම 30යි නිව්ටන්ට වඩා 27යි නිව්ටන් පොඩි නිසා පෙට්ටිය චලනය නොවේ. පෙට්ටිය චලනය නොවේ. ලියන්න හැමෝම. එනම් තිරස් දිශාවට සමතුලිත වේ. චලනය වෙන්නේ නැහැ කියන සමතුලිතයි. එම නිසා දැන් තිරස් දිශාවට සමතුලිතයි නම් ඝර්ෂණ බලය කීයක් වෙන්න ඕනද? 27 නිව්ටන් විය යුතුය. හරි. ඇත්තම සමතුලිතය නැත්නම් සම්ප්‍රයුක්ත බලය බිඳුව කියලා එතනින්ම කියන්න පුළුවන්. සමතුලිතය කියන සම්ප්‍රයුක්ත බලය බිඳුවනේ. කමන්නේ නැහැ. දැන් සම්ප්‍රයුක්ත බලය විසිහත ඍණ 27 බිඳුව පට්ට ජාට සමතුලිතය කියලා ලියපු ගමන් ඉතින් සම්ප්‍රයුක්ත බලය බිඳුව කියලා කියන්න පුළුවන් ඉතින් ඕන. හරි. අද අපේ දේවල් නම් මරුම. උන්ද හචින් ඉර රැදිනේම. 14 14 තිරස් 14 පොඩ්ඩක් F සමාන ma අර අපි සම්ප්‍රයුක්ත බලය දන්නවා නම් F සම්ප්‍රයුක්ත බලය දන්නවා නම් ත්වරණ හොයන්න සමීකරණ තියෙන F සමාන ma කියලා. තාම ඒවා ඔයාලට කියලා දුන්නේ නැති වුණාට අපි පොඩි පොඩි ගණන් එහෙමත් හදුවා ඒක දාලා F සමානයි ma. තමයි 14 වෙනි ගණන් හදද්දි මේ සමීකරණය ඕන වෙයි. F සමානයි ma. F කියන්නේ සම්ප්‍රයුක්ත බලය. F කියන්නේ සම්ප්‍රයුක්ත බලය. M කියන්නේ ස්කන්ධය, අදාළ වස්තුවේ ස්කන්ධය. A කියන්නේ එම වස්තුව ලක්වන තොරණය. තොරණය තමයි E කියන්නේ. ඔන්න ඔය සමීකරණ සමහරට ඕන වෙයි ඔයාලට 14 වෙනි ගාන හදද්දී. ඕක ගති විද්‍යාවේදී හම්බෙන සමීකරණයක්. බය වෙන්න එපා. අපි කරමු. හරි.
මම මේ කිව්වේ 14 වෙනි ගානට ඕන වෙයි කියලා. මට කියන්න අරගේ බින්දුව ගත්තාද උස්සන්න කලින් ගානේ බින්දුව කියලා තේරුම් ගත්තා. හරි. එල්ල. දැන් ආපු නැතිව ගෙදරටලා සතුටින් ඇති නේ බං. අපිට පොළු දීලා සතුටින් ඉඳපන් කොනේ. ඔවුන් ගෙදර හිටිය කියලා ආ මෙච්චර වැඩක් කරයිද? පිස්සුද බං? එක්ක ගේම් එකක් ගහලා හැදී නැත්නම් ෆෝන් එක ඔබ වයිදී නැත්නම් ටීවී බලයි. නැත්නම් ගෑනට කතා කරයි. මිනිහට කතා කරයි. කියනද නේ අද අරු අපි නදුව පන්ති කරනවාද නේ? දැන් කතා වෙනවා ඉතින් හොරේ. හොඳ වැඩේ උකට. අපි නම් ලියයි පේපර්. තිරස්තලය සහ යමද නිශ්චලයේදී ස්කන්ධ කිලෝග්‍රෑම් 10ක පෙට්ටියක් අතර ස්ථිර ඝර්ෂණ සංගුණය 0.4ද. ගති ඝර්ෂණ සංගුණය 0.3ද. වස්තුව මත නිව්ටන් 50ක බලයක් යොදා අදින විට ඒ ලක්වන තොරණේ වන්නේ. අහන්නකෝ. තොරණේ වෙනවද නැද්ද කියලා බලන්න අපි මුලින්ම බලන්න ඕනේ මේක චලනය වෙනවද නැද්ද කියලා. තේරෙනවද? තොරණේ වෙනවද නැද්ද කියලා තීරණය කරන්න අපි මුලින්ම බලන්න ඕනේ මේ වස්තුව චලනය වේද නොවේද කියලා. චලනය වෙනවා නම් ඝර්ෂණ බලය වෙනවා ගියා. චලනය වෙන්නේ නැත්නම් ඝර්ෂණ බලය ඉතින් වෙනවා ගියක් නේ. චලනය වෙනවා නම් ගතික ඝර්ෂණ බලයනේ ක්‍රියාත්මක වෙන්නේ. හරි. අපි මුලින්ම බලනවා යොදන බාහිර බලය කීයද කියන්නේ 50 නිව්ටන්. අපි මුලින්ම බලනවා පෘෂ්ඨ අතර දෙන සීමාකාරී ඝර්ෂණ බලය කොච්චරද කියලා. සීමාකාරී ඝර්ෂණ බලයට වඩා යොදන බාහිර බලය වැඩි නම් පෙට්ටිය තාපේ මිදිච්ච ගියා. වැරෙක්පන්. හරි. තුනක ශාපේ. නෑ මං සුනක එක්කනවා ඊට පස්සේ. හරි. මේ බලන්න ඉඳපන්. මොකද? පොළවෙන් පෙට්ටිය මත ඇති කරන උපරිම ඝර්ෂණ බලයට වඩා බාහිර බලය වැඩි නම් පෙට්ටිය චලනය වෙනවා. ඇති කරන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයට වඩා බාහිර බලය අඩුයි නම් පෙට්ටිය නිශ්චලයි. නිශ්චලයි කියන්නේ තොරණේ බිඳුවයි. කියන්න බෑ ඉතින්. අපි හොයලා බලමු. F සීමා කීයද කියලා බලන්න. කීයද? මියුට දාන්නේ සීමාකාරී ඝර්ෂණ සංගුණකය 0.4යි. වතාවක් R කියන්නේ කීයද? 100යි. අම්මට සිරි බේන් යකෝ. සීමාකාරී ඝර්ෂණ බල නිව්ටන් 40ක් කියලා නෝ. මට දැන් කියන්න ඇති වෙන උපරිම ඝර්ෂණ බල නිව්ටන් 40යි නම් පෙට්ටිය චලන වෙනවද නැද්ද? චලන වෙනව නේද? හරි. එහෙනම් අපිට කිව්ව හැකි මේ 40 නිව්ටන් වල ලොකුයි 50 නිව්ටන්. නිසා පෙට්ටිය චලනය වේ. පෙට්ටිය චලනය වේ. හරි. මම මෙහෙට ගන්නම්. මෙවිට ගතික ඝර්ෂණ බලය ක්‍රියා කරයි. චලනය වේදී ක්‍රියා කරන්නේ මොන බලයද? ගතික ඝර්ෂණ බලය. මෙවිට ගතික ඝර්ෂණ බලය ක්‍රියා කරයි. එහෙනම් මෙන්න මම ගතික ඝර්ෂණ බලය හොයනවා. F dash සමානයි mu dash වතාවක් r. F dash කීයද? sorry mu dash කීයද? 0.3යි. වතාවක් r කීයද? 100යි. මෙන්න F dash නිව්ටන් 30යි කියලා නම්. හරි. එහෙනම් දැන් ක්‍රියාත්මක වෙන ඝර්ෂණ බලය නිව්ටන් 30යි. දැන් හට ගන්න ඝර්ෂණ බලය නිව්ටන් 30යි. චලන වෙන වෙලාවේදී ඝර්ෂණ බලය නිව්ටන් 30යි. එහෙනම් මට කියන්න සම්ප්‍රයුක්ත බලය කීයද? දැන් මේ පැත්තේ තියෙන බලය නිව්ටන් 30ක් වෙද්දී අර පැත්තේ තියෙන බලය නිව්ටන් 50ක් වෙද්දී සම්ප්‍රයුක්ත බලය කීයද? 20යි නේද? හරි. එහෙනම් මට කියන්න පුළුවන්. හරි. එම නිසා සම්ප්‍රයුක්ත බලය සමානයි කීයද බං? 50 ඍණ 30යි. සමානයි
20යි නිව්ටන් මේ පැත්තට. හරි. දැන් මම මොකද කරන්නේ? දැන් අපෙන් ත්වරණයනේ අහන්නේ. ත්වරණය අහනවා නම් අපි දානවා මේ පැත්තට F සමානයි ma. දැන් දානවා මේ පැත්තට F සමානයි ma. F වෙනුවට දාන්නේ මොන බලයද? සම්ප්‍රයුක්ත බලය දාන්නේ. මේ F කියන්නේ සම්ප්‍රයුක්ත බලය. කීයද? 20යි. ස්කන්ධය කීයද? 10යි. ත්වරණය. මෙන්න මට එනවා A සමානයි 2යි කියලා. උත්තරේ 4 ගත්තා දොස්සන්න. හරි. මම 15ත් කරන්න කිව්වද? හරි. 15. 15ට උත්තරේ ඇඟිලි වලින් පෙන්නන්න. එල. ඉතින් කොහොමද? 15ට පොඩ්ඩක් බලහන්. තිරස් තලයක් සහ ඒ මත නිශ්චල වෙති ස්කන්ධ කිලෝග්‍රෑම් 4ක් වන පෙට්ටියක් අතර ස්ථිතික රස සංගුණකයේ 0.8ද ගතික රස සංගුණකයේ 0.6ද වේ. පෙට්ටිය තිරස්ව 3 ms මත තොරණ ලක්වීම නම් තිරස්ව යෙදිතු බලය වන්නේ. දැන් මට කියන්න පෙට්ටිය තොරණය වෙනවා නම් අනිවාර්යෙන් පෙට්ටිය මොන වෙනවද? චලනය වෙනවනේ. චලනය වෙනවා නම් මෙතෙන්දී ක්‍රියා කරන්නේ මොන ඝර්ෂණ බලයද? ගතික ඝර්ෂණ බලය නේද? දැන් කියන්නම් මෙතන දීලා තියෙන එක දත්තයක් වැඩක්ද අපිට ස්ථිතික ඝර්ෂණ සංගුණක වැඩක් වෙන්නේ නැහැ. තේරෙනවද කියන එක? එහෙනම් මේ චලනය වෙන නිසා මෙම අවස්ථාවේ ක්‍රියාත්මක වෙන්නේ ගතික ඝර්ෂණ බලය. හරි. හරි. මම ওই පෙට්ටිය අඳ ගන්නද? කිලෝග්‍රෑම් 4ක පෙට්ටියක්. බර නිව්ටන් 40යි. මේ පෙට්ටිය මේ පැත්තට තොරණය වෙනවලු 3කින්. 3කින් තොරණයවලු. හරි. මෙන්න බලන්න සකි. දැන් මට කියන්න පුළුවන් පෙට්ටිය තොරණය වන නිසා පෙට්ටිය තොරණය ඇලෙරක් චලනය වන නිසා මොන ඝර්ෂණ බලද ක්‍රියාත්මක වෙන්නේ? ගතික ඝර්ෂණ බලය ක්‍රියාත්මක වේ. දැන් මම හොයන මොන බලයද? මම ගතික ඝර්ෂණ බලය හොයනවා. F dash සමානයි mu dash වතාවක් r. mu dash ගතික ඝර්ෂණ සංගුණකයේ කීයද? 0.6යි. 0.6 වතාවක් r කීයද? 40යි. මෙන්න මට එනවා කීයද බං? නිව්ටන් 24ක් කියලා. හරි. හරි. මේක આવද? ගතික ඝර්ෂණ බලය නිව්ටන් 24ක් આવද කට්ටියට? આવද? උඹලා ස්ථිතිකකින්ද හැදුවේ? දැන් චලනය වෙනවනේ බං. ඒතර තේරෙනවනේ කියන එක. චලනයේදී ගතිකනේ හටගන්නේ. හරි. ගතික ඝර්ෂණ සංගුණය 24යි. සෝරි ගතික ඝර්ෂණ බලය 24යි. යොදන බාහිර බලය P නම් හරි. මේ යොදන බාහිර බලය P නම් සම්ප්‍රයුක්ත බලය දැන් කොච්චරද? සම්ප්‍රයුක්ත බලය දැන් කොච්චරද? P අඩු කිරීම අර පැත්තට ගියද? 24යි නේද? P ඍණ 24යි. ඒක තේරෙනවද? යොදන බාහිර බලය P නම් දැන් සම්ප්‍රයුක්ත බලය කොච්චරද? P ඍණ 24යි. P ඍණ 24යි. දැන් මම දානවා පෙට්ටියට මොකක්ද දානවද?
තොරණයක් දීලා දෙනවනේ. මම කෙලින්ම දානවා පෙට්ටියට මේ පැත්තට F සමානයි ma. සම්ප්‍රයුක්ත බලය තියෙන්නේ මේ පැත්තට තමයි දැන්. හරි. මේ F කියන්නේ මොකද්ද? සම්ප්‍රයුක්ත බලය. සම්ප්‍රයුක්ත බලය කොච්චරද? පීර්ණ 24යි. සමානයි m 4යි. ස්කන්ධය 4යි. තොරණේ කීයද? 3යි. බය වෙන්න එපා. F සමාන ma සමීකරණ දාලා ගණන් හදන ඒවා තාම වලට හුරු නෑ. බය වෙන්න එපා. ගති විද්‍යාවදී කියලා දෙන්නම්. හරි. දැනට F කියන්නේ සම්ප්‍රයුක්ත බලය, m කියන්නේ ස්කන්ධය, a කියන්නේ තොරණ. එච්චරයි. හරි. මෙන්න එනවා පීර්ණ 24 සමානයි 12යි කියලා. p සමානයි 24 එහාට ගියාම ධන 24ක් වෙනවා. 24 ධන 12යි කියන්නේ 36යි. p සමාන 36 කියලා නෝ. උත්තරේ 4. හරිනේ. හරිද තේරෙනවද? හරිනේ. හරි. මම එක පෙළට 16 17 18 19 හතරන්න කිව්වනේ. 16ට උත්තරයක් ඇඟිලි වලින් පෙන්නන්න. එල. ඉතබලහ. හරි. சொல்லுங்க. හරි. சொல்லுங்க. කො 16ට. පිටිපස්සේ කොල්ල. හරි. රළු තිරස් බිත්තියකට ස්පර්ශව තබා ඇති ලී කුට්ටියක් යන්තම් නොවැටි තබා ගැනීමට ඒ මත නිව්ටන් 10ක බලයක් යෙදීමට සිදුවේ. ලී කුට්ටිය සහ බිත්තිය අතර ස්ථිර ඝර්ෂණාංගය 0.2 නම් ලී කුට්ටිය ස්කන්ධය වන්නේ. ඒ උඹලා හොඳයි ඈ. ඒකට උත්තරේ ගත්තා කියන්නේ. නංගි ඔයාලා තියන්නේ මේ ලී කුට්ටියේ බර හොයලා තියෙන්නේ. ස්කන්ධය 10 මිදෙන්න ඕනේ නේද? පිටිපස්සේ නංගි. 16 මේ බලන්නකෝ. याद आधा अपने देव टमारो ने हर बेंग හරි මට උදව් කරන්න කට්ටිය මේ පෙට්ටිය මත බල ටික ලකුණු කරන්න මට උදව් කරන්න. මේ පෙට්ටිය මොකක් තියනවද පහළට? පෙට්ටිය මොකක් පහළට තියනවද සිරස්ස? බර. පෙට්ටියේ බර mg සිරස්ස පහළට තියෙනවා. හරිද? අහන් ඉන්න. පෙට්ටිය දැන් බිත්තියට තද වෙලා තියෙන්නේ. පෙට්ටිය දැන් බිත්තියට තද වෙලා තියෙන්නේ. එහෙනම් බිත්තියෙන් පෙට්ටිය මත මොකක් කියනවද? බිත්තියෙන් පෙට්ටිය මත මොකක් කියනවද? කියන්න. බිත්තියෙන් පෙට්ටිය මත දෙනවා අබිලම් ප්‍රතික්‍රියාවක් කරනවා නේද? පෙට්ටිය බිත්තියට තද වෙලානේ තියෙන්නේ. දැන් බිත්තියෙන් පෙට්ටිය මත අබිලම් ප්‍රතික්‍රියාවක් කරනවා. තව මොකක්ද දෙන්නේ? පෙට්ටිය දැන් ලෙස්සන්න හදන්න කොහෙටද? පහළට. එහෙනම් බිත්තියෙන් පෙට්ටිය මත ඝර්ෂණ බලයක් එනවා ඉහළට නේද? හරි. ඔන්න බල ටික. හරි. මේ දැන් පෙට්ටිය බලන්න අපිට කියන දැන් මේක නිශ්චලවනේ තියෙන්නේ. නිශ්චලවනේ තියෙන්නේ ස්ථිතික ඝර්ෂණ සංගුණකය අපිට දීලා තියෙනවා. මෙතන ස්ථිතික ඝර්ෂණ සංගුණකය 0.2යිලු. හරි. මේ අහන්නකෝ. මෙයා දැන් එහාට මෙහාට කොහෙටවත් යන්න නැතුව නිශ්චලව ඉන්නවා කියන්නේ. මෙයා තිරස් අතර සමතුලිතයි. එහෙනම් මට කියන්න පුළුවන් තිරස් සමතුලිතතාවයෙන් මට කියන්න පුළුවන් r සමානයි කීයක් කියලාද? 10 කියුවා නේද? මෙහෙට තියෙන r සමානයි අරහෙට තියෙන 10ට.
තිරස් සමතුලිතතාවයෙන් R සමානයි 10 නිව්ටන් කිව්ව හැකි. හරි. හරි. මෙයා දැන් එන මට කියන්න R දන්නවා නම් දැන් නොවැටි තබා ගන්න නිව්ටන් 10ක් යොදන්න ඕනේ කියනවනේ. එහෙනම් ඒ වෙලාවට R 10යි. එහෙනම් මට දැන් හොයන්න බැයිද? ස්ථිතිකර්ෂණ බලය. දැන් මට කියන්න පුළුවන් මේ වෙලාවේ යන්තම් නොවැටි තියාගන්න තමයි මේ 10 කියන නිව්ටන් 10 යොදන්නේ. හරිද? ඒ වෙලාවේ ඇති වෙන උපරිම ඝර්ෂණ බලය මට හොයන්න පුළුවන්. කීයක් කියලාද? μr කියලා. μ කීයද? 0.2යි. r කීයද? 10යි. එහෙනම් මට කියන්න පුළුවන් F සීමා සමානයි කියලා 2යි නිව්ටන්. හරි 2යි නිව්ටන්. හරිද? එතන මෙතන F සීමා කියලා දැම්මත් කමන්නේ. තේරෙනවද මං කියන එක? නොවැටි තියාගන්න යොදන්න ඕන අවම බලය නිව්ටන් 10ලු. එහෙනම් මේ වෙලාවට ක්‍රියා කරන උපරිම ඝර්ෂණ බලය තමයි අපි මේ හෙව්වේ. හරිද? දැන් යන්තම් වැටෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ එහෙනම් මේ බරයි අර උපරිම ඝර්ෂණ බලයයි සමානයි. පහළට තියෙන බරයි උපරිම ඝර්ෂණ බලයයි සමානයි. යන්තම් වැටෙන්නේ නැතුව ඉන්නවා කියන එකේ තේරුම. බැරි වෙලාවත් බර වැඩි වුණොත් එහෙම පහළට වැටෙනවා. හරිද? හරි. එහෙනම් මේ කෙලින්ම මට කියන්න පුළුවන් මේක F සීමා නැතුව F කියලා හෙව්වොත් කමක් නැහැ. දැන් මට කිව්ව එකයි සිරස් අතර සමතුලිත නිසා දැන් සිරස් සමතුලිතතාව සලකා මට කියන්න පුළුවන් mg සමානයි F. මට කියන්න පුළුවන් m වතාවක් 10 සමානයි 2යි කියලා. m සමානයි 0.2 කිලෝග්‍රෑම් කියලා කීවේ හැකියි. නේ? මේක අපැත්තට ගන්න 0.2 ඇවිල්ලා තිබ්බ කට්ටිය නේද? එල. හොඳයි. මේ මෙතන මෙහෙම වාක්‍යයක් ලියන්න. මෙහෙම ලියන්නකො. යන්තම් නොවැටි තිබේ නම් mg සමානයි F සීමා විය යුතුය. එහෙම ලියවනම් හොඳයි. යම්තම් නොවැටි තිබේ නම් mg සමානයි F සීමා. නැත්නම් F සීමා සමානයි mg විය යුතුය. මේක පැති මාරු කරොත් කමක් නැහැ. පැති මාරු කරොත් ලස්සනනේ. යම්තම් නොවැටි තිබේ නම් F සීමා සමානයි mg විය යුතුය. දෙක සමානයි m වරක් 10. හරි. කට්ටිය හොඳයි. හරි. 14 උත්තර ඇඟිලි වලින් පෙන්නන්නකො. 14 උත්තර ඇඟිලි වලින්. කොල්ලෝ අතල් එකේ දින්නේ hina වෙවි. කරපම් මේවා. කරපම්. 14 උත්තර ඇඟිලි වලින්. එල. 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 කො. හරි. හරි එල. එල. ගර්ෂණේ ලේසි නේ කොබන් ඉස්සරහ කොල්ලෝ. හරි. ගර්ෂණේ හොඳයි නේ බා.
හරි 17 හදන්න ඕන 14 උත්තරේ 3 14 3 මං 18ට බහින්න 18 උත්තරයක් පෙන්නන්න ඇඟිලි වලින් අඩි හොඳයි 18ට අඩි අම්මට තේ උඹලා වැඩේ අල්ලගෙනනේ අඩෝ මම මේ ප්‍රශ්නේ රිවිෂන් එවුන්ටත් දීලා දිනා උන් බං මේ උන් කියන්නේ වෙන මගුලක් නේ මේකට උත්තරේ විදියට 3 ආපය දොස්සන්න එක තමයි 3 3 ආපය ඉන්නවද නෑ නේද හරි ඔව් 18ට එක තමයි උත්තරේ ඒ මොකද්ද ඇයි එහෙම වෙන්නේ ප්‍රශ්න ගොඩයිනේ කවන්නෑ කරමු උඹලට මෙහෙම පන්තියක් හොයන්න බෑ ලංකාවේ කොහෙවත් බං වෙන පන්ති වල මම පාඩම චුට්ටක් කරනවා ප්‍රශ්න ඔන්ලයින් දාන්නම් කියනවා වීඩියෝ නැත්නම් පාඩම චුට්ටක් කරනවා පාඩම ඉතුරු ටික වීඩියෝ රෙකෝඩින් දානවා හරියන්නේ නෑ බං මේකේ ප්‍රයෝජන ගනින් ඇත්තටම අපි ෆිසිකල් දවස් දෙකක් දාගෙන කරනවා පේපර් ක්ලාස් එක පේපර් ඩිස්කෂන් එක ඔක්කොම ෆිසිකල් කරනවා මේකේ උපරිම ප්‍රයෝජන ගනින් උඹලගේ ක්ලාස් සමහරව මේ වෙද්දි තව ටිකක් දවස් යද්දි තියරි ඉගෙන ගන්න රෙකෝඩින් වලින් කියලා වෙනවා ඇත්තටම හිතපන් උඹලා රෙකෝඩින් බලයිද කියලා හරියට බලන ළමයි කීප දෙනෙක් ඉඳීවි රෙකෝඩින් හරියට බලන ළමයි ඒ ඩිසිප්ලින් තියෙන ළමයි කීප දෙනෙක් ඉඳී ඔය පේන්නද පන්තිත් කෑ ගන්න ඉඳිපි දඟලන්නද මේ ෆිසිකල් යන වැඩේ උපරිම ප්‍රයෝජන ගනින් කොහොමත් බං ඔන්ලයින් ක්ලාස් අසාර්ථකයි ඇත්ත කතාව ඒ කියන්නේ ඒක ළමයාගේ පැත්තෙන් අසාර්ථකයි ගුරුවරු සාර්ථක වෙනවා ඇති ළමයිගේ පැත්තෙන් අසාර්ථකයි බං ඒක තමයි ඇත්ත තත්ත්වය එහෙම ඔන්ලයින් එහෙනම් ඉතින් මම කැම්පස් එහෙම දිගටම කරයි ඔන්ලයින් ඇයි වියදමකුත් නැහැනේ අපේ කැම්පස් එක සාමාන්‍යයෙන් දවසට ලක්ෂ 100ක් දවස් වියදම යනවා ළමයි ගෙනලා උගන්වද්දි එහෙනම් වියදම ඔක්කොම අඩු කරන්න ඔන්ලයින්ම කරයි ඔන්ලයින් හරියන්නේ නැහැ ඇත්ත කතාව ඇවිල්ලා ලස්සනට වැඩේ කරගනි පේපර් ක්ලාස් එකේ වැඩේ තියරි ක්ලාස් දවස් දෙකක් තියෙනවා ගණන් හදනවා කොහෙවත් මෙහෙම ගණන් හදන්නේ නැහැ බං හොයලා බලපන් පන්ති වල රෙකෝඩින් දායි ඕන ගණන් වලට හරි වැඩක් නැහැ බලන්නෙත් නැහැ ළමයි ඊට පස්සේ ඉක්මනට වරේ 18 කියනවා රළු තිරස් බිත්තේ ස්පර්ශන තබා ඇති ලී කුට්ටියක ස්කන්ධය 0.4 කිලෝග්‍රෑම්ලු ලී කුට්ටිය හා තලය අතර ස්ථිකර්ෂණ සංගුණකය 0.5 නම් හරි නිව්ටන් නිශ්චක බලයක් යොදා ඇති විට ලී කුට්ටිය ලක්වන ඝර්ෂණ බලය වන්නේ මේ බලන්නකෝ හැමෝම දැන් රැවටෙනවා මෙතනින් නිව්ටන් නිස්සක් දෙනවා මෙතනින් අබලම් ප්‍රතික්‍රියාව තියෙනවා මෙහෙන් පහළට බර තියෙනවා මේක කිලෝග්‍රෑම් 0.4යි නම් බර නිව්ටන් 4යි මෙතනින් උඩට ඝර්ෂණ බලය තියෙනවා අපිට දීලා තිනවා ස්ථික ඝර්ෂණ සංගුණකය හරි මට කියන්න පුළුවන් තිරස් සමතුලිතතාවයෙන් මට කියන්න පුළුවන් R සමානයි 20 නිව්ටන් කියලා හරි මට පුළුවන් දැන් සීමාකාරී ඝර්ෂණ බලය සොයන්න F සීමා සමානයි μ r සීමාකාරී ඝර්ෂණ සංගුණකය කීයද දීලා තිබ්බා 0.5යි එහෙනම් මෙතන 0.5 වතාවක් 20 මෙන්න නා කීයක් කියලාද 10ක් කියලා සීමාකාරී ඝර්ෂණ බලය නම් 10ක් කියලා ඔය මොකද්ද සීමාකාරී ඝර්ෂණ බලය කියන එක තේරුම මොකද්ද මේ බිත්තියෙන් මේ පෙට්ටිය මත දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය අවධානයෙන් ඉන්න කට්ටිය සීමාකාරී ඝර්ෂණ බලය කියලා කියන්නේ මේ බිත්තියෙන් මේ පෙට්ටිය මත දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය දැන් මට කියන්න පෙට්ටියේ පහළට තියෙන බර කීයද 4යි පෙට්ටිය පහළට චලනය වෙන්නේ නැත්තම් මට කියන්න දැන් පෙට්ටිය යයිද පහළට
පෙට්ටිය පහළට යයිද? ඇයි නෑ කියන්නේ? උඩට දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලය කීයද? නිව්ටන් 10යිනේ. එහෙනම් පෙට්ටිය පහළට යන්නේ නෑ. හේතුව තමයි දෙන්න පුළුවන් උපරිම ඝර්ෂණ බලයට වඩා දැන් තියෙන බාහිර බලය අඩුයි. බාහිර බලය උපරිම ඝර්ෂණ බලයට වඩා අඩුයි කියන්නේ මෙයා චලනය වෙන්නේ නෑ. චලනය වෙන්නේ නැහැ කියන්නේ මේක මොන මිදික මොන තුලිතද? සමතුලිතයි. සමතුලිතයි නම් දැන් මේ ඝර්ෂණ බලය මොකයට සමාන වෙනව නේද? බලයට සමාන වෙනව නේද? එහෙනම් ඝර්ෂණ බලය මේ වෙලාවේ කීයද නිව්ටන්? 4යි නේද? හරි. ඔයාලා වැඩේ අල්ලගෙන මට මාර සතුටුයි. සිරාට මේක අල්ලගත්තා කියන්නේ සුපිරි. ඕක දීලා බලපංකො සාමාන්‍ය ළමයට ශනිකව කියයි ඝර්ෂණ බලය නිව්ටන් 10යි කියලා. එතකොට අහපන්. ඒ කියන්නේ මේ පෙට්ටිය දැන් බිත්තිය දිගේ උඩට යනවද අහපන්. දීලා බලපංකො මේ වගේ ගානක් අනිවාර්යෙන් ළඟ වෙන ඉස්කෝලේ යාළුවන්ට දියන්. ඌ අනිවාර්යෙන් ගාන හදලා ගියා. ඒ දඩ ගානක් නෙමෙයි. හදලා ගියා ඝර්ෂණ බලය නිව්ටන් 10යි කියලා. ඊට පස්සේ අහපන් එහෙනම් එල උඹ කියන විදිහට මෙහෙම පිටියට පෙට්ටිය තද කරන් ඉඳි පෙට්ටිය ටික ටික උඩට යනවා. ඇයි මේක 10ක් මේක 4යි ටික ටික උඩට තොරණ වෙනවා. පිස්සුනේ. එහෙම කියයිද කියලා බලපන් පොඩ්ඩක්. එහෙම නෑ කියන්නේ ඌ ඝර්ෂණය හරියට ඉගෙනගෙන දිනවා. හරි උත්තරේ දුන්නොත් ඒ ළමයා ඇත්තටම ඝර්ෂණය හරියට ඉගෙනගෙන දිනවා. මම නම් හිතන්නේ උඹලා 10 දිනට දීලා බැලුවොත් 7 දිනක් විතර වැරදි උත්තරේ දෙයි. 10 නිව්ටන් කියයි. 3 දිනක් විතර සාමාන්‍ය විට හරි උත්තරේ දෙයි. ඒත් නෑ එක්කෙනෙක් විතර දෙයි. අද අපි උන්ට කොහොමද බෑ. උන්ට කොහොමද ලබන සතිය ආපුවම දීලා බලපන් ඒ ගණන් උන්ට. ඉඳපන් ඔත් දෙනවා තඩි බානවා කියන්න එපා ඈ. හරි. එහෙනම් දැන් මට කියන්න පුළුවන් මේ 4යි නිව්ටන්ට වඩා ලොකුයි 10යි නිව්ටන් නිසා හරි පෙට්ටිය චලනය පෙට්ටිය පහළ නොවැටේ. පහළ නොවැටේ. නැත්නම් පහළට නොලිස්සයි. පෙට්ටිය පහළට නොලිස්සයි. එනම් සමතුලිත වේ. එම නිසා F සමානයි කිව්වේ ඇයි කෙලින්ම 4යි නිව්ටන්. උත්තරේ 1. මේකට එක ගත්තා දුස්සන් ණය පාර එක ගත්තා හරි අඩේ මං 19ක් කරන්න ගියවද 19 උත්තරේ මොකද්ද 19 උත්තරේ කීයද 19 උත්තරේ කීයද? කෙල්ලෙකුත් උත්තරේ දුන්නා නේ. 19 කීයද? කො උත්තරේද? හරි. එකම පෙට්ටිය තියෙන්නේ එකම පෙට්ටියනේ බං. අවස්ථා දෙකේ තියෙන එකම පෙට්ටිය හින්දා අර ස්කන්ධයේ අවස්ථා දෙකේම එකම ස්කන්ධයනේ. ඒ නිසා තොරණය ගැන කියන්න මේ ස්කන්ධ හරියටම දැනගෙන ඉන්න ඕනේ නැහැ. තොරණය ලොකුද පොඩිද කියන්න ස්කන්ධ හරියට දැනගෙන ඉන්න ඕනේ නැහැ. ඒතර 4 නම් 4 නෙමෙයි උත්තරේ. කීයද බං? 19 කීයද? කෙල්ලන්ගේ පැත්තෙන් එක වගේ උත්තර එනවා. කීයද බං? අහන්නකෝ. අවස්ථා දෙකම එකම බලයෙන් යොදන්නේ. එකම බලයනේ එකම F බලය යොදන හින්දා විශාලත්වය දැනගෙන ඉන්න ඕනේ නැහැ නේ තොරණේ සංසන්දනය කරන්න. අවස්ථා දෙකේ තියෙන්නේ එකම පෙට්ටියමයි. M එකමයි.
යොදන බලයත් එකමයි. ඒ හින්දා තොරණය සංසන්දනය කරන්න බලයේ විශාලත්වය දැන සිටිය යුතු නෑනේ. තේරෙනවද? පෙට්ටියේ ස්කන්ධ දැන සිටිය යුතුත් නෑ. සංසන්දනයක් නෑන්නේ කවුද ලොකු කවුද පොඩි කියලා බලන්න. කොල්ල මොකද හිතෙන්නේ? හරි මං චුට්ටක් හිතන්නේ උඩ පොඩ හිතන්න උදව් කරන්නද? මට කියපන් අවස්ථා දෙකේම පෙට්ටි මත දෙන තිරස් බලය කොච්චරද කියලා බලලා කියන්න මට. අවස්ථා දෙකේම පෙට්ටි මත දෙන තිරස් බලය කීයද? F cos θ. හරි. අවස්ථා දෙකේම පෙට්ටි මත තියෙන ඝර්ෂණ බලය ගැන මොකද හිතෙන්නේ ඔයාලට? එකමද වෙනස් වෙයිද? හරි. මට කියපන් මේ අවස්ථා දෙකේදී පොළවෙන් පෙට්ටිය මත ඇති කරන අභිලම්බ ප්‍රතික්‍රියා සමානද අසමානද? පොළවෙන් පෙට්ටිය මත තියෙන අභිලම්බ ප්‍රතික්‍රියා සමානද අසමානද අවස්ථා දෙකේදී? සමානද අසමානද? සමාන කියනවද උසහ? කොච්චරද පෙට්ටියේ ස්කන්ධයෙන් නම් අභිලම්බ ප්‍රතික්‍රියා කීයද? පෙට්ටියේ ස්කන්ධයෙන් නම් අභිලම්බ ප්‍රතික්‍රියා කීයද මේ අවස්ථා දෙකේදී? කීයද? ඕකයි වැඩේවා. හරි අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා නම් අනිවාර්යෙන් ඝර්ෂණ බලත් වෙනස් වෙනවා. ඒක තේරුම් ගනින්. අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස් වෙනවා නම් අනිවාර්යෙන් ඝර්ෂණ බල වෙනස් වෙනවා. ඝර්ෂණ බල වෙනස් වෙනවා කියන්නේ තොරණයත් වෙනස් වෙනවා. මොකද බාහිර බලය අහගින්න එකම තිරස් බලය තිබ්බට අවස්ථා දෙකේ ඝර්ෂණ බලය වෙනස් වුණොත් තොරණය වෙනස් වෙනවා. ඊට කලින් අපි බලමු අවස්ථා දෙකේ අභිලම්බ ප්‍රතික්‍රියා එකමද නැද්ද කියලා. හරි. ඕන් ඉතින් උඹලට උගන්වන්න වඩා හොඳයි මම හරක්ටයක් ඇති කරන්නම් බා. නෑ කමක් නෑ ඉතින්. නෑ මේ 27 උන්ටත් පේපර් එක දාලා දුන්නා වගේ ප්‍රශ්නයක්. වැඩක් නෑ උන්ට. දැන් මතකත් නෑ ඒ දවස්වල ඉගෙනුවා. ඕම් බලන්න නෑ උඹලා හොඳයි. ඇත්තටම උඹලා හොඳයි ඈ. උඹලගේ ඇත්තටම හොඳ ප්‍රවණතාවයක් තියෙනවා මේ. හරි මේ බලන්නකෝ. ඒ කියන්නේ උඹලා ඇත්තටම මේ වෙනසක් තියෙනවා උඹලගේ. හොඳ බව. හරි මේ ප්‍රශ්නේ පොඩ්ඩක් තේරුම් ගනි. හැබැයි අද ආපුනේ දුන්නා කියලා නේද? හරි. මේ බලන්නකෝ. එම පෙට්ටියමයි MF බලයමයි හරි මම මේ තව මේක අනිත් බලට ගිහලා මම ලකුණු කරන්නම් දැන් මට උදව් කරන්න මෙයාගේ මොකක් තියෙනවද පහළට මොකක් තියෙනවද සිරස්ස පහළට බර තියෙනවා පොළවෙන් මෙයා මත මොකක් හදනද ඉහළට අභිලම්බ ප්‍රතික්‍රියාවක් ඇති වෙනවා හරිද අඩේ හරි මම ඒක RA කියන්න බලන් ඉන්න මෙතනදී තව එච්චරද මේ බලය නිසා මෙයා තල්ලු වෙන්න යන්නේ කොහෙටද මේ බලය නිසා මෙයා තල්ලු වෙන්න යන්නේ කොහෙටද අරහෙට ඝර්ෂණ බලයක් ඉන්නේ කොහෙටද පිටිපස්සට නේද ඝර්ෂණ බලයක් ඉන්නවා පිටිපස්සට මම ඒක සිම්පල් ලෙෆ්ට් කියලා අද්දාන්න හරි මෙතෙන් එන්න මෙයාගේ බර තියෙනවා පහළට mg එකම පෙට්ටිය හරියද මේ අවස්ථාව දෙකේම හරි අභිලම්බ ප්‍රතික්‍රියාව තියෙනවා ඉහළට කොච්චරද මම ඒක RB කියන්න මේ බලය නිසා මේ පෙට්ටියත් මෙහෙට තමයි ඇදෙන්න හදන්නේ එහෙනම් ඝර්ෂණ බලන කොහෙටද මෙහෙට මම ඒක FB කියන්නම් මේක FA කියන්නම් හරි මම අහන්නේ මේ අවස්ථා දෙකේ RX කීයද RB කීයද කියලා අහන්න RA කීයද RA කීයද කීයද RB කීයද
දැන් වැඩන්නේ mg කියලා ඉවරනේ. උඹලා හැම ගහන්න ඕනේ බං. මට කියපන් අපි අබිලම් ප්‍රතික්‍රියාව බරට සමාන කරන්නේ මොකක් ගැන හිතලාද කියපන් මොන සම්බන්ධතාවය ගැන හිතලාද? සිරස් සම්බන්ධතාවය ගැන හිතලානේ. වරෙන්ගො ලියන්න සිරස් සම්බන්ධතාව. බෙන් ඈ සිරස් සම්බන්ධතාව සලකා. දැන් වැඩන්නේ. උඩට තියනවා මොකද්ද? RA. පහළට තියනවා කවුද? MG. පහළට එච්චරද තියෙන්නේ? තා මොකක්ද තියනවද? ඇයි බං මෙන්න මේක විභේදනය කර හැකි නේද මේ? මෙහෙට කොච්චරද F මොන ටීටද? මෙහෙට F cos theta පහළට F sin theta. ඔය විදිහට විභේදනය කර හැකි නේද? එහෙනම් දැන් පහළට තියෙන ඔක්කොම බලමනවද? F sin theta තියෙනවා mg තියෙනව නේද? එහෙනම් දැන් මෙතන mg දන මොකක් වෙන්න ඕනද? F sin theta. මේ වෙලාවේ RA කියන්නේ mg දන F sin theta. නේද? යකෝ සිරස් සමතුලිතතාව වෙන්නේ අපි R අබිලම් ප්‍රතික්‍රියාව හොයාගන්නේ. ඉතින් සිරස් සමතුලිතතාව ගනිද්දි උඹලා හිතන්නේ හැමතිස්සෙම R සමාන mg. හොඳයි. හැමතිස්සෙම R සමාන mg. එහෙම නෑ. හරි. එහෙනම් මේ මෙතෙන්ට එන්න දැන්. මෙයාගේ මේ පැත්තට තියෙනවා F cos theta. මේ පැත්තට තියෙනවා F sin theta. මේ විභේදන සාරාංශක මම තනීරෙන් අඳින්න ඕලක් නැහැ. මේ විභේදන සාරාංශක. හරි. එහෙනම් මට මේකේ සිරස් සමතුලිතතාව සලකා කියන්න පුළුවන්. මෙයාගේ සිරස් සමතුලිතතාව සලකා මට කියන්න පුළුවන් මොකද්ද උඩට තියෙනවා RB තා උඩට තියෙනවා කවුද බං F sin theta RB දන F sin theta සමානයි mg කිව්ව හැකි දැන් එහෙනම් RB සමානයි කීයද mg ඍණ F sin theta තේනවද හරි අහන්න දැන් එහෙනම් මෙතනදී ඝර්ෂණ බලය මට ගන්න පුළුවන් මොකක්ද කියලාද mu වතාවක් හරි මෙතනදී මම හිතන ත්වරණයක් ගැනනේ අහන්නේ එහෙනම් මෙතන ගතික ඝර්ෂණ බලයක් ගතික ඝර්ෂණ සංගුණකයක් අපි ගමු ඒ කියන්නේ මෙයා චලන වීමක් නෙවෙන්නේ හරි එහෙනම් ගතික ඝර්ෂණ සංගුණකයේ mu dash කියලා හිතුවොත් ගතික ඝර්ෂණ සංගුණකයේ mu dash කියලා හිතුවොත් අවස්ථා දෙකේදී හරි මට ඝර්ෂණ බල FA ලියන්න පුළුවන් mu dash වතාවක් මොකක් කියලාද RA කියලා mu dash වතාවක් RA පහළ වැඩි වගේද මේ දැන් මට ලියන්න පුළුවන් FA සමානයි කියලා mu dash වතාවක් RA දැන් චලනය වෙන හින්දා මං ගත්තේ ගතික ඝර්ෂණ සංගුණකේ ඇයි තොර වෙනවා කියලා කියනවනේ එහෙනම් මට FA ලියන්න පුළුවන් දැන් mu dash වතාවක් RA කියන්නේ mg ධන F sin theta මට මෙතන ගති ඝර්ෂණ සංගුණකේ එකම පෘෂ්ඨ දෙකනේ තියෙන්නේ එහෙනම් මෙයාගේ mu dash ම තමයි ඝර්ෂණ සංගුණකේ ගති ඝර්ෂණ සංගුණක මට දැන් ලියන්න පුළුවන් ගතික ඝර්ෂණ බලය FB සමානයි කියලා mu dash වතාවක් RB FB සමානයි mu dash වතාවක් mg ඍණ F sin theta හරිද හරි දැන් මට කියන්න වැඩි ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ මොන අවස්ථාවද කියලා ඝර්ෂණ බලය වැඩි A ගෙද B ගෙද A ගෙද B ගෙද අබිලම් ප්‍රතික්‍රියාව වැඩි කායද කිව්වම්කෝ RA ද වැඩි RB ද වැඩි RA නේද වැඩි RA කියන්නේ mg ධන F sin theta RB කියන්නේ mg ඍණ අර mg ට අපි හිතමු mg 100යි කියලා F sin theta කියන්නේ 20යි කියලා හිතමු අතන එතකොට mg 100 ධන 20 120යි මෙතන 100 ඍණ 20 මෙතන කීයද 80යි එතන RA ට වඩා RB අඩුයි අනිවාර්යෙන් අබිලම් ප්‍රතික්‍රියාව අඩු වෙනවා කියන්නේ ඝර්ෂණ බලත් මොන වෙනවද අඩු වෙනවනේ බං මේ බලන්න ඔය ඝර්ෂණ බලය mu dash වතාවක්
mg ධන f sin θ mu dash වතාවක් 120 මෙතන තියෙන්නේ mu dash වතාවක් mg ඍණ f sin θ ඒ කියන්නේ mu dash වතාවක් 80 එහෙනම් අවස්ථා දෙකේ ඝර්ෂණ බලය වැඩි කාගේද වැඩි ඝර්ෂණ බලයක් ඇති වෙන්නේ fa ගේ නේද හරි හැබැයි අවස්ථා දෙකේම තියෙන මේ දිශාවට තියෙන තිරස් බලය කොච්චරද බාහිර බලය f cos θ හැබැයි අරයාගේ ඝර්ෂණ බලය වැඩි එහෙනම් සම්ප්‍රයුක්ත බලය අඩු කාගේද මෙයාගේ f cos θ තියෙන්නේ මෙයාගෙත් f cos θ තියෙන්නේ හරිද නමුත් අපි දන්නවා මෙතන ඝර්ෂණ බලය වැඩි මෙතන ඝර්ෂණ බලයට වඩා එහෙනම් මට කියන්න මේ පැත්තේ තියෙන සම්ප්‍රයුක්ත බලය අඩු කාගේද ඒකේ නේද යකෝ ඒක තේරෙන්නේ නැද්ද බං හිතපන් මම මේක ඔයාලා පිළිගන්නවනේ fa වැඩි කියලා fb ට වඩා ඒ කියන්නේ මං හිතන්නම් fa සමානයි මං හිතන්නම් fa 60යි කියලා මං හිතන්නම් fb සමානයි දැන් ඉතින් මේකට අරක වැඩි කියලා ඕන එකේ පිළිගන්නවනේ මේ බලපංකෝ fa කියන්නේ mu dash එක mg ධන f sin θ fb කියන්නේ mu dash එක mg ඍණ f sin θ mu dash වතාවක් 120 mu dash වතාවක් 80 ඒ වගේනේ අපි උදාහරණ හැටියට හරි එහෙනම් දැන් fb අඩුයි fa ට වඩා මම මෙතන දාන්නම් නිකන් 50ක් විතර 40ක් විතර හරි දැන්වත් මට කියපන්කෝ මං කියන්නම් f cos θ දෙන්නගෙම තිරස් බලය f cos θ නේ මෙයා 100යි මෙයාත් 100යි කියලා කියන්නම් උදාහරණ හැටියට f cos θ හැම 100යි උදාහරණ හැටියට එහෙනම් මට කියපන් මේ පැත්තට වැඩිම සම්ප්‍රයුක්ත බලයක් තියෙන මොකේද ඒකේද b ගේද b ගේ නේද b කියන අවස්ථාවේ මේ පැත්තෙන් සම්ප්‍රයුක්ත බලය මොකද වෙන්නේ වැඩි නේද එහෙනම් තොරණේ වැඩි ඒකේද b ගේද තොරණේ වැඩි ඒකේද b ගේද තෙන්න චිට් එක කියලා තොරණේ වැඩි කාගේද බං ඒකේද b ගේද ඉන්න ළමයට ගලලා මැරෙලු AC එක පොඩ්ඩක් අඩු කරමු අයියෝ කලින් කියන්න බෑ ඇත්තනේ ඉන්නේ උන්ට පරිස්සම් කරගන්න මල්ලි ඔකත් ඕෆර් මං ගලලා අයින් කරපන් හරි අයියෝ ඉන්න ළමයට ටික සීතල වැඩි වෙලා මැරෙන්න කලින් AC එකක් AC ගිහලා හයි කරමු අරුන්ගේ ගෙවල් වල උන් මැරෙන්නේ හරි මේ තේරෙනවද සිද්ධිය එතකොට වැඩි සම්ප්‍රයුක්ත බලයක් තියෙන්නේ ඒකේද b ගේද b ගේ හේතුව මොකද්ද ඒකේ ඝර්ෂණ බලය වැඩි ඇයි ඒකේ ඝර්ෂණ බලය වැඩි උනේ ඒකේ අබලම් ප්‍රතික්‍රියාව වැඩි b ගේ ඝර්ෂණ බලය අඩුයි ඇයි b ගේ ඝර්ෂණ බලය අඩු උනේ b ගේ අබලම් ප්‍රතික්‍රියාව අඩුයි එහෙනම් ඝර්ෂණ බලය වැඩි ඝර්ෂණ බලය අඩුයි හැබැයි මේ පැත්තේ තියෙන තිරස් බල සමානයි දෙන්නගෙම එහෙනම් වැඩි ඝර්ෂණ බලයක් තියෙන එක්කෙනාට මේ පැත්තේ තියෙන සම්ප්‍රයුක්ත බලය අඩුයි අඩු ඝර්ෂණ බලයක් තියෙන එක්කෙනාගේ මේ පැත්තේ තියෙන සම්ප්‍රයුක්ත බලය වැඩි තේරෙනවද බං ඝර්ෂණ බලය වැඩි වෙන තරමට තොරණේ අඩු වෙනවා ඉතින් ඝර්ෂණ බලය අඩු වෙද්දි තොරණේ වැඩි දැන් ඔන්න මම ප්‍රායෝගිකව කරලා පෙන්නන්නම් ඕම් බලන්න මට මේ මල්ලි පුරන මගුල නෑ ඌට නම් පේන්න ඕනේ නෑ ගෙදර ඉන්නේ උන් හරි මට කියපන් මට මේ පුටුව අදින්න ලේසි මෙහෙට අදලා ගන්න ලේසි මේ විදිහට බලය යෙදුවොත්ද මේ විදිහට බලය යෙදුවොත්ද මේ විදිහට නේද ඕම් බලපන් මම මෙහෙම බලය යොදනවා මෙහෙම කේස් එකක් නෑ ලේසියෙන් ඇදලා යනවා හේතුව ඝර්ෂණ බලය මොකක්ද අඩු නිසා ඕම් බලපන් මම පහළට බලය යොදනවා මොන මොඩේද කිව්වම පුටුවක් අදින්න පහළට දාලු කරන්නේ ඕ ඇත්තටම යකෝ මට යවා ගන්න බෑ යකෝ පෙරලෙනවා අඩේ මාර කේස් එක යන්නෙත් නෑ වගේ මේ රළු පොළොව රළු වැඩි තේරෙනවද මං කියන එක මෙහෙම බලයක් කරද්දි ලෙස් ඝර්ෂණ බලය වැඩි මෙහෙම තල්ලු කරද්දි ඇයි හේතුව ඉතින් ඕන කෙනෙක්ට තේරෙනවා මෙහෙම තල්ලු කරද්දි මේ පෙට්ටිය පොළොවට මොන වෙනවද තද වෙනවා පෙට්ටිය පොළොවට තද වෙද්දි පොළොවෙන් පෙට්ටිය මැද අබලම් ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ වැඩි වෙනවා අබලම් ප්‍රතික්‍රියාව වැඩි වෙද්දි ඝර්ෂණ බලය මොකද වෙන්නේ වැඩි වෙනවා හැබැයි මෙහෙම අදිද්දි පෙට්ටිය ටිකක් ඉස්සෙනවා උඩට ඉස්සෙනවා වගේ වෙනවා මේ ඒ කියන්නේ පෙට්ටිය පොළොවට එච්චර තද වෙන්නේ නැහැ දැන් පොළොවත් එක්ක දෙන ස්පර්ශ අඩුයි වගේ එතන අබලම් ප්‍රතික්‍රියාව මොකද වෙන්නේ අබලම් ප්‍රතික්‍රියාව අඩු වෙනවා අබලම් ප්‍රතික්‍රියාව අඩු වෙද්දි ඝර්ෂණ බලය මොකද වෙන්නේ අඩු වෙනවා තේරෙනවද
ඉතින් මෙච්චර සමීකරණ ගන්න දෙයක්වත් නැහැ හරිද? බලන් ඉඳලා කියන්න පුළුවන්. හැබැයි ඉතින් එහෙම කිව්වට තේරෙන්නේ නැහැ නේ බලන්න. හරි. දැන් කරලා වෙන්න. හරි. අතනින් පස්සේ අපි මෙහෙම ලියමු. ඔයාලා ඔන්න පොතේ දෙපැත්තේම හදාගෙන එන්න මේ චුට්ටක් බලන් ඉන්න. හරි. මේ ඔහොම ලියලා දෙකටම පොදුවේ මෙහෙම ලියමු දැන් ඈ. මේ FA ලොකුයි FB වේ. හරි බලන් ඉන්න චුට්ටක්. A මත තිරස් සංප්‍රයුක්ත බලය මම මේකට දාන්නම් කැපිටල් F කියලා FA. මට මේක ලියන්න පුළුවන් කොහොමද? A මත තිරස් සංප්‍රයුක්ත බලය මට ලියන්න පුළුවන් F cos θ ඍණ FA කියලා. මට ලියන්න පුළුවන් B මත තිරස් සංප්‍රයුක්ත බලය FB. මට මේක ලියන්න පුළුවන් F cos θ ඍණ FB කියලා. හැබැයි අහගෙන මෙයා ලොකුයි මෙයා පොඩි නම් මෙයා ලොකුයි මෙයා පොඩි නම් මෙයාගෙන් ලොකු ප්‍රමාණයක් අඩු වෙනවා. මෙයාගෙන් චුට්ටයි අඩු වෙන්නේ. ඒ කියන්නේ FA ලොකුයි කාටද? FB ට වඩා. හරිද? හරිද? මම ආය යටින්ලා නම් FA විශාලයි FB නිසා. හරි? කැපිටල් FA කෙනා පොඩි කැපිටල් FB ට වඩා. ඒ නිසා මට කියන්න පුළුවන් එම නිසා කැපිටල් A හි තොරණයට වඩා B හි තොරණය වැඩි. A හි තොරණයට වඩා මෙයා බලන් හිටියොත් ලියවි හැකි. B හි තොරණය වැඩි වේ. ඇයි බාහිර සංප්‍රයුක්ත බලය වැඩි නෙමෙයි. A මත සංප්‍රයුක්ත බලයට වඩා B මත තිරස් සංප්‍රයුක්ත බලය වැඩි. සංප්‍රයුක්ත බලය වැඩි වේදී තොරණය වැඩි. A හි තොරණයට වඩා B හි තොරණය වැඩි වේ. හරි. මෙයා මාරම ආදල් දැන් ඔන්න ප්‍රායෝගිකව කරලත් පෙන්නනවා ඔප්පු කරලත් පෙන්නනවා. හරි. ඔයාලා දැන් මොකද්ද කරන්න ඕනේ? ඔයාලා දෙපැත්තේ කරගෙන ගිහිල්ලා මේ රතු පාට ටික දෙකටම පොදුවේ පහලින් හදන්න. රතු පාට ටික දෙකටම පොදුවේ හදලා දාන්න. අද ආපු නැති වුණ සම්ප්‍රයුක්ත බලය හරි. ඊට පස්සේ මම නම් කරපුවා වැඩි වගේ බං 22 23 24 මම මෙතනින් 24 කරන්නද? ලක්කන තොරණේ අහන්නේ. හරි 22 මේ මම 24 කරන්නම් අර ඒතොර අර දෙකත් එකම වගේනේ 24න් සංකේත වලින් වැඩේ කොට දාමු. එන්න. මේක කරලා එතන උත්තරේ 2 ඔය පැත්තකින් ලියවම් ප්‍රායෝගිකව හිතලා බලන්න කියලා. එතකොට තවත් හොඳයි. හරි. ඉක්මන් කරමු. දැන් නම් උණුහුමේ මැරෙයි වගේ වා. හරි ඉක්මනට 24 කරන්න දැන් 24 කරන්නකෝ 22 23 ඕන 24 කරන්නකෝ ඔක්කොම එක වගේ 24න් පස්සේ 28 කරන්න ඉක්මන් කරමු මේ 24ට උත්තරේ කීයද බං මේක තාම ලියනවා නේද හරි ඉක්මනට ලියපන් අපේ දෙයට නම් දෙයියන්ගේ පිටයි නේද දැන් උඹලා හිතන්නේ උඹ බලයි කියලාද පිස්සුද බං උඹ බලන්නේ නැහැ 24ට උත්තරේ එක්මද ඒ වගේ එකක් එන්නෙම ඒ චූට්ටක් වෙනස් වෙනවා විභාගෙට ගියාම බෑ හරියට ගහන්න හොඳයි ඈ
ඒ උඹලා 26 උන්ට හොඳට මේ වැඩේ අල්ලගත්තා. 24. රූපේ දැක්කම සමහරට මම උන්ට හොඳට උඹලට කියන්න හොදන්නේ. ඒක කියන්න උන්ට කියන්න එපා. 24. රූපේ දැක්කම බඩේ සුමට කප්පියක් මතින් යන සහැල්ලු අවිතන්න තන්තුවක් මගින් ස්කන්ධ සමාන ලී කුට්ටි දෙකක් ගැටගසා මුදා හරවු ලැබේ. මේසේ සහ ඒ මත ඇති ලී කුට්ටි අතර ගතික ඝර්ෂණ සංගුණගේ මියුනම් ලී කුට්ටි ලක්වන තොරණය වන්නේ. හරි. තාම මේ වගේ ගණන් අර අහන්නකෝ f සමානයි m දන්නේ නැති නිසා ඉතින් මේ වගේ ගණන් ඔයාලට මේ එච්චරම හුරු නැති වෙන්න පුළුවන්. කමක් නැහැ. හරි. මම මෙහෙම කරන්න. මේ වගේ ගණන් හදන්න කෙටි ක්‍රමයක් කියලා දෙන්න. හරිද? වැඩි කියන්නේ f සමාන m දන්නේ නැහැ නේ ඒකයි ප්‍රශ්නේ. හරි. ඉක්මනට ලියා ගන්න මේවා. මේ අහනකො මේ 39ක් දැම්ම කරන්න බෑම. ඒකට ශක්ති සංස්ථිතිය පොඩ්ඩක් දැනන් ඉන්න ඕනේ. 39 එපා දැම්ම. 36 පුළුවන් හැබැයි 40ක් දැම්ම එපා බං. ඒකට ශක්ති සංස්ථිතිය දැනන් ඉන්න ඕනේ. හරි ඉක්මන් කරමු. හරි මේ අහන්නකෝ 24 කරන්න බැරි වුණත් අවුලක් නැහැ. මේකට f සමාන m ගති විද්‍යාව පොඩ්ඩක් දැනන් ඉන්න ඕනේ. කමක් නැහැ. කොහොම හරි කරා නම් මට උත්තරයක් කියනවද නිකන්? එහෙම අහන එකත් අසාධාරණයි වගේ තමයි. හරි අවුලක් නැහැ. ඒක වැරදුනට අවුලක් නැහැ බා. අරංගෝ මේ ගොඩක් කෙල්ලොන්ගේ ඒ උත්තරේ තමයි. ඔන්න මං කෙටි ක්‍රමයක් කියලා දෙනවා මේකට. මේ කෙටි ක්‍රමය සදාකාලිකව මතක තියාගනින්. අද අප නැති උන්ට අඹ සරණයි. මෙන්න 24. ඔයාලා මේ වගේ ගණන් හදද්දී
හරි. ඕම් බලන් ඉන්නකෝ. අරක මැකුවා මං අපරාධනේ. කමන්නේ. ඒක ලියලා ඉවරයි නේද? හරි. ඉන්ටර්වල්ද? හරි ඉන්ටර්වල් දෙන්න ඉන්ටර්වල් දුන්නා පේපරේ ඩිවයිඩ් වස්. හරි බලන් ඉන්නකෝ. මේ අහන අර ඔයාලා ඇත්තට මේක ගාන කරන්න බැරුණත් අවුලක් නැහැ. හරිද? ඕම් මම බල ලකුණු කරනවා මේකේ. මේ වගේ ගණන් හදේ බල ලකුණු කරන්න බෑ. මුගේ බාර කීයද? මං mg බාර mg. තන්තුවේ තියෙන ආතතියක් t. මෙයා සැහැල්ලු කප්පි. සෑම තැනම ආතතිය සමානයි. එහෙනම් මෙතනින් එනවා මෙයා මත t කියලා ආතතියක්. බලන් ඉන්නකෝ. මෙයාගේ බර තියෙනවා මෙහෙම පහළට mg. මෙයා මත අබලම් ප්‍රතික්‍රියාව තියෙනවා ඉහළට r. තව මට කියන්න මෙයා මේ පෘෂ්ඨය මත ලෙස්සන්න නේද ඉන්නේ? ලෙස්සන්න හදන්නේ. එහෙනම් මේ පෘෂ්ඨයෙන් මෙයා මත එනවා මොකද්ද? පෘෂ්ඨයෙන් මෙයා මත පිටිපස්සට එනවා ඝර්ෂණ බලය. හරිද? හරි. අහන් ඉන්නකො පොඩ්ඩක්. දැන් මේ පද්ධතිය මෙහෙම තොරණය වෙනවලුනේ. මේ පද්ධතිය තොරණය වෙනවලු. ඒ කියන්නේ මෙයත් තොරණය වෙනවා පහළට. මෙයත් මේ පැත්තට තොරණය වෙනවා. අර ඔයාලට වැරදුනේ මොකක්ද දන්නවද? මං හිතන්නේ ඔයාලා මෙතන t සමානයි mg කියලා හිතන්න ඇති. ඒ හරිද? ඔයාලට වැරදෙන්නේ නැති ඒක. තුන්වෙනි උත්තරේ ගත්තා t සමානයි mg කියලා සමහරට ඔයාලා හිතන්න ඇති. නමුත් t සමානයි mg වෙන්නේ මොන තුලිතයන් නම් විතරද? සමතුලිතයන් නම් විතරයි. මේක එහෙම නේද? සමතුලිතයන් නම් විතරයි t සමානයි mg වෙන්නේ. මෙයා පහළට තොරණය වෙනවා නම් t සමානයි mg නෙමෙයි. පහළට තොරණ වෙනවා කියන්නේ පහළට මොන බලයක් තියෙන්න ඕනේද? පහළට තොරණ නම් පහළට මොන බලයක් තියෙන්න ඕනේද? සම්ප්‍රයුක්ත බලයක් තියෙන්න බෑ. එහෙනම් මම හිතලා බලන්න කියපන් mg ට වඩා t ලොකුයිද පොඩිද? අන්න පහළට තොරණ වෙන්න නම් පහළට සම්ප්‍රයුක්ත බලයක් තියෙන්න ඕනේ. එහෙනම් මේක ඔයාලට දැන් අදාළ දෙයක් නෙමෙයි. පුළුවන් නම් දැන් තේරුම් ගනින් ඈ. f සමාන m එක නම් ඉස්සරහට හදන්නේ. කමක් නැහැ. පහළට තොරණ වෙන්න නම් පහළට සම්ප්‍රයුක්ත බලයක් තියෙන්න බෑ. ඒ කියන්නේ mg ට t මොන වෙන්න ඕනද? පොඩි වෙන්න ඕන නේද? mg ට t පොඩි වෙන්න ඕනේ. හරිද? එතකොට හරි. කෙටි ක්‍රමෙත් නේ මම හරියම විදිහට නම් කියලා දෙන්න. දැන් ඔයාලට පුළුවන් මේ වගේ තැනකදී මං කියන්නකො මෙයාට 1 කියලා. මෙයාට 2 කියන්නම්කෝ. මෙන්න මේ දෙකට මං දානවා පහළට f සමානයි ma. හරිද? ඕම් බලන්න ඈ. පහළට f සමානයි ma දාදී මේ f කියන්නේ පහළට දෙන සම්ප්‍රයුක්ත බලය. පහළට දෙන සම්ප්‍රයුක්ත බලය ගන්න එක කොහොමද? mg ඍණ t නේද? චුට්ටක් හරි තේරෙන්නේ නැති වෙනවලට පහළට දෙන සම්ප්‍රයුක්ත බලය කියලා කියන්නේ පහළට mg දිනවා උඩට t දිනවා. එහෙනම් mg ඍණ t. හරිනේ? සමානයි m වතාවක් a. හරිද? ඔච්චරයි. ඕනනම් වලට මෙතනින් t ව ඕනනම් t ඕන වෙනවා ඔයාලට. හරිද? කමක් නැහැ. මේක අපි ගමු පළවෙනි සමීකරණය කියලා. හරි. ඕන්න බලන්න දැන් මොකද කරන්න කියලා. දැම්මම මේක අහන්නේ තොරණේනේ අහන්නේ. හරි. චුට්ටක් බලන් ඉන්න. දැන් මම පළවෙනියා සලකනවා. පළවෙනියා සලකලා මට කියන්න පුළුවන් මෙයා සිරස් අතර සමතුලිතද නැද්ද කියපන්කෝ. මෙයා මේ මේසුඩ උඩ පහළ යනවද? ඔහොම එනවද? නෑනේ. ඒ කියන්නේ මෙයා සිරස් අතර සමතුලිතයි. එහෙනම් r සමානයි කාටද? mg ට. හරි. මට කියන්න පුළුවන් සිරස් සමතුලිතතාවයෙන් සිරස් සමතුලිත මේක බැරි වුණාට අවුලක් නැහැ. r සමානයි කිය හැකි mg ට. හරිද? r සමානයි mg ට. හරි. ඒකත් හරි. දැන් මට පුළුවන් කෙලින්ම ඝර්ෂණ බලය ලියන්න. මේකේ ගතික ඝර්ෂණ සංගුණකයක් දීලා තිබ්බනේ මං හිතන්නේ. ගතික ඝර්ෂණ සංගුණකය මියුලුනේ. හරි. එහෙනම් මට දැන් ඝර්ෂණ බලය ලියන්න පුළුවන්. එම නිසා f dash සමානයි mu dash වතාවක් r. හරිද? මම වෙන තැනක ලියන්න. හරි. දැන් මට ලියවිය හැකි මෙහෙම f dash සමානයි mu dash වතාවක් r. මේකට ගතික ඝර්ෂණ බලය හින්දා මම f dash කියලාම දාගන්න. චලනය වෙන වෙලාවනේ. හරි. දැන් මට මේක ලියන්න පුළුවන් දීලා තියෙන දත්ත වලින් mu වතාවක් mg කියලා.
mg. එයාලා ගති ඝර්ෂණ සංගුණයට mu වකුරනේ දීලා තියෙන්නේ. එහෙනම් අපි ඒක දාමු. f dash සමානයි mu වතාවක් mg. හරි කලබල වෙන්න එපා. හරි. දැන් ඕම් බලන්න අපි හොයන්න ඕනේ මෙන්න මේ තොරණය නේද? ඒගයගෙන හොයන්න ඕනේ. ඒව හොයන්න ඕනේ. නමුත් මෙතනින් එකපාර ඒව හොයන්න බෑ නොදන්නා පද ගොඩයි. t අකුරක් තියෙනවා මේ උත්තර එක්කවත් t අකුරක් නැහැ. උත්තර එකකවත් m අකුරක් නැහැ. හරි. එහෙනම් අපි තව සමීකරණයක් ගමුකෝ. ඔන්න දැන් මෙතන ගති ඝර්ෂණ බලය හොයාගත්තානේ. දැන් මට කියනවාද මෙන්න මේ එක කියන පෙට්ටියේ මේ පෙට්ටියට එක පෙට්ටියට මෙතන ලියපු නිසා ආය ලියන්න ඕනෙත් නෑ. මේ පැත්තට අපි f සමාන m දාමු. මට කියනවාද මේ පැත්තට දෙන සම්ප්‍රයුක්ත බලය. මේ f කියන්නේ සම්ප්‍රයුක්ත බලය. හරිද? මේ f කියන්නේ සම්ප්‍රයුක්ත බලය. මේ පැත්තට දෙන සම්ප්‍රයුක්ත බලය කොච්චරද? මේ පැත්තට තියෙනවා t. අර පැත්තට තියෙනවා f dash. එහෙනම් මේ පෙට්ටිය මත මෙහෙට දෙන සම්ප්‍රයුක්ත බලය කීයද? t ඍණ f dash. මේක බැරි වුණා කියලා අවුලක් ගන්න එපා. t ඍණ f dash සමානයි උගේ ස්කන්ධ m වතාවක් උගේ තොරණයත් මුගේ තොරණයම තමයි. මොකද දෙන්න එකටමනේ ඇදිලා එන්නේ. තොරණය එකමයි. ma කියලා උන්ට ලියන්න පුළුවන්. මට f dash ලියන්න පුළුවන් මොකක්ද කියලාද? mu වතාවක් mg කියලා. මෙහෙම බලන්න. t ඍණ mu වතාවක් mg සමානයි ma. මෙන්න මගේ දෙවෙනි සමීකරණය. අහන්නකෝ. මට මේ එක උත්තරයකට t අකුරක් නැහැනේ. එහෙනම් t කපා ගන්න ඕනේ. මට කියන්න පළවෙනි සමීකරණේ දෙවෙනි සමීකරණේ දිහා බලලා t කැපෙන්න නම් අපි මොකද කරන්න ඕනේ? එල. මේ දෙක එකතු කරන්න ඕනේ. 1යි 2යි එකතු කරමු. 1 එකතු කිරීම 2. මෙන්න ඍණ t ට මෙතන ධන t කැපෙනවා. ඍණ t දකුණු වම් පැත්ත ගැන හිතන්නකෝ. මේ වම් පැති දෙක ගැන හිතන්නකෝ. එකතු කරද්දී ඍණ t ට ධන t කැපෙනවා. එහෙනම් මෙන්න මෙහෙම කියනවා. අතන mg ඍණ මෙතන mu mg නේද? ඇයි මෙතන ඍණ mu mg නේ? එකතු කරද්දී ඍණ ලකුණ එහෙමම තියෙනවා. සමානයි මේ පැත්තේ මෙතන ma මෙතන ma. දෙකයි ma නේද? හරි. මේ හැමෝගෙම අපිට පුළුවන් m අකුරක් කපාලා දාන්නේ. m අකුරක් කපලා දැම්ම හැකි. මෙතන g ඍණ mu g කියලා එනවා. මම එතනනොත් g අකුරක් පොදු ගන්නද? කමන්න. එකපාර කරන්න නැතුව දෙක කරගන්න. හරි. ඔන්න ඔතනින් මට පුළුවන් දැන් g අකුරක් පොදු ගන්න. මෙන්න මෙහෙම එනවා. g අකුරක් පොදු ගත්තාම මෙතන 1යි මෙතන mu. 1 ඍණ mu සමානයි 2යි a කියලා නෝ. අපෙන් a නේ අහන්නේ. a ඕනනම් මේක දෙකෙන් බෙදන්න. a සමානයි කියනවා. g බෙදීම 2යි 1 ඍණ mu කියලා. හරිද? පොඩ්ඩක් f සමානයි ඇත්තට මේක මේ ගති විද්‍යාව ගානක්. හරිද? දැන් ඉතින් කමක් නැහැ අපි හැදුවානේ. මේ අවුලකුත් නැහැ ඉතින් ගති විද්‍යාවත් ඉවරයි වගේ දැන්. කවන්න. මේ ගාන දාගමුද අපි? ගාන දාගමු. කෙටි ක්‍රමයකුත් තියෙනවා ඒක මම දැම්මනෝ කියන්නම් ගති විද්‍යාවදී කියන්නම්. ගාන දාගමු. හරි. මේ 28ක් දැම්ම මේ ගොඩක් ඒවා f සමාන m ගණන් ඒ නිසා 28 කරන්නත් එපා. මේ 36 කරන්න තිබ්බනම් හොඳයි දැන්. ඔය f සමාන m තොරණේ හොයන්න තියෙන ගණන් එහෙම කරන්න බැරුණාට අවුලක් ගන්න එපා. හරිද? මොකද අපි තාම f සමාන m දාන්න ඉගෙන නැහැනේ. ඇත්තම කිව්වොත් ගති විද්‍යාව ඉගෙනනත් ඔයාලට ඇවිල්ලා මේකේ කරන්න ප්‍රශ්න තියෙනවා. ගති විද්‍යාවෙන් පස්සෙත් කරන්න ප්‍රශ්න තියෙනවා මේකේ. ඔය බලන්න අතෝසන්න ගිය සතියේ නේද? බ්‍රහස්පතින්දා පේපර් ලියපු අතෝසන්න. ගිය සතියේ නෙමෙයි මම දන්නේ මට මතක නැහැ මොන බ්‍රහස්පතින්දා අපි ලිව්වේ.
ගිය බ්‍රහස්පතින්දා කලින් බ්‍රහස්පතින්දා ලිව්වේ. ඊට කලින් බ්‍රහස්පතින්දානේ. ඒ ලියපුවා අද සර්වන බ්‍රහස්පතින්දා පේපර් ලියපුවා. ලියලා නැහැ. වෙනියෝ දෙන්නක් තියෙනවා. ඊට පස්සේ අපි දවසක් දුන්නේ සිකුරාදා දවසනේ. සිකුරාදා ලියපුවා අද සර්න කොහොම හරි පේපර් එක. හරි. ඊට පස්සේ දවසක් දුන්නේ ඉරිදා. ඉරිදා ලියපුවා අද සර්න මම. සවුද දුන්නේ නේ. සවුද ලියපුවා අද සර්න මම. සවුද මම කොවිලේ දුන්නේ උදේවරුවනේ. ඒ උඹලා එහෙම ලියුවේ ඉස්කෝලේ නැති නිසා නේද? හරි. මේ ගාන හදා ගන්නකො. හරි ඔයාලා හදනකම් මම මෙතනින් කරන්න ඕන නැති ප්‍රශ්න ටික මකලා දානවා ඈ මම රතු පෑනේ මකන්න මම මෙතන 28 ලියලා තිබ්බනේ 28 ගෙදරදී කරන්න එපා 36 කරන්න දෙක කර හැකි පහ හොඳ ප්‍රශ්නයක් මේ 10 ඕනේ නැහැ දැම්ම ඕනේ නැහැ 10 11 ඕනේ 14 ඕනේ 16 කරන්න පුළුවන් විස්ස පුළුවන් මේක පුළුවන් 23 කියන එක 14 පුළුවන් 15 16 පුළුවන් 21 පුළුවන් 27 27 බෑ 27 අයින් කරගන්න ඒ කියන්නේ 29 පුළුවන් මාවුලක් නැහැ පොඩි ප්‍රශ්නයක් 29 පුළුවන් ප්‍රශ්නයක් උනාට ඒකේ තොරණ එක නම් අඩුයි තොරණ එක කැලලා නැහැ 29 පුළුවන් ගෙදරදී වැඩි කරන්න ඕනේ මේ දැන් වැඩි අපි මෙතනින් නවත්තමු මම මේ ටික ඊළඟ සතියේ කතා කරනවා ඊළඟ සතියේ සාකච්ඡා කරන ටික ඊට අමතරවත් ඔයාලා මේ ටික අනිවාර්යෙන් කරලා ඊට අමතරව තොරණේ නැති ඉතුරු ගණන් ටික කරන්න තොරණේ ගෑවිලා නැති ඉතුරු ඝර්ෂණ ගණන් ටික කර හැකි ඔයාලට හොඳ ගණන් ටික මෙතන තියෙනවා මම කරන්න දැන් ඉන්ටර්ල් එකනේ ඉක්මනට 4:30 දී පේපරේ බෙදෙනවා ඔහොම ළඟ වාඩි වෙන්න බෑ ඈත වාඩි වෙන්න ඕනේ මට හිතෙන්නේ අරුන් ආවෙ නැත්තේ ළඟ වාඩි වෙන්න හින්දානේ මොකද හැමෝම ආව නම් ළඟ දාන්න වෙනවනේ එක පොලිමක දෙන්නයි පොලිමක් කර පොලිමක් 4:30 ඉක්මනට යන්න විනාඩි 10ක් වගේ තමයි ඉක්මනට ගිහින් නැත්නම් උඹලට 6 පහුවේ ගෙදර යද්දී හරි ඉක්මනට